Yo, what's up guys? Welcome back to my channel. අද ඔයාලා මේ ටයිටල් එක දැක්ක වගේ අද අපි කතා කරන්නේ නිකටීන් ගැන. මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන එකට මම මේ වීඩියෝ එක සෙක්ෂන්ස් දෙකකට බෙදනවා. පළවෙනි සෙක්ෂන් එකේ මම කතා කරන්න යන්නේ නිකටීන් ගැන, නිකටීන් කෙමිකල් එක ගැන, how it affects our brain, අපේ බොඩි එකට කොහොමද ඒක affect වෙන්නේ ඔක්කොම ඒ සෙක්ෂන් එකේ කවර් කරනවා. දෙවෙනි සෙක්ෂන් එකේ මම කතා කරන්න යන්නේ the method of consumption of nicotine. අපි නිකටීන් ඇඟ ඇතුළට දාගන්නේ කොහොමද? අපි ස්මෝක් කරලාද, වේප් කරලා නැත්නම් ඩිපින් කියන්නේ අර නිකටීන් පවුච් එක මේ under your lip තියාගන්න එක නැත්නම් ස්නෆින් කියන්නේ මේ නහයේ ටොබැකෝ තියාගන්න එහෙමත් කරන කට්ටිය ඉන්නවා. ඉතින් අර ඒක මම කතා කරනවා දෙවෙනි සෙක්ෂන් එකේ මේ same වීඩියෝ එකේ towards the later end ඒවා ගැන කතා කරන්නේ. So yeah, අපි අද මේ වීඩියෝ එක මම ස්ට්‍රක්චර් කරන විදිය බැලුවොත් මම එකටම හැම වීඩියෝ එකෙම වගේ මම මේ එකටම හිස්ටරි ගැන පොඩ්ඩක් කතා කරමු. නිකටින් නැත්නම් ටොබැකෝ වල හිස්ටරි එක. ඊට පස්සේ සයන්ස් පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ නිකටින් කොහොමද අපේ බ්‍රේන් එකට ඉම්පැක්ට් වෙන්නේ? අපේ බොඩි එකට කොහොමද නිකටින් ඉම්පැක්ට් වෙන්නේ? ඒක කතා කරමු. ඒ ටික අපි කතා කරමු සෙක්ෂන් 1 එකේ under nicotine. ඊට පස්සේ සෙක්ෂන් 2 එකේ අපි කතා කරමු නිකටින් කොහොමද අපි ඇඟට දාගන්නේ. අර ස්මෝක්ද, වේපින්ද, ඩිපින්ද, ස්නෆින්ද ඒ ඔක්කොම මෙතඩ්ස් වල කොහොමද අපේ හෙල්ත් එකට එක ඉම්පැක්ට් වෙන්නේ. ඊට පස්සේ අපි ස්ටැටිස්ටිකල් ඩේටා ටිකක් බලමු. අර ස්මෝක් කරන අය, වේප් කරන අය ඒ ගැන පොඩ්ඩක් බලමු. ඊට පස්සේ අපි අන්තිමටම මේ නිකන් ඕවරෝල් අයිඩියා එකක් ගමු මේ වීඩියෝ එකේ. ඊට පස්සේ the last section is මම ඉස්සරහට කරන්න ඉන්න future episodes ගැන කතා කරනවා. තව channel එකේ future ගැන කතා කරන්න කියලා හිතන් ඉන්නවා. ඉතින් ඔහොම තමයි මේ වීඩියෝ එක ස්ට්‍රක්චර් වෙන්නේ. ඉතින් ඔයාලට ඕන විදිහට මේ වීඩියෝ එක skip කරලා බලන්න. Tamanට information දැනගන්න ඕන category එකට. So yeah. මේ වීඩියෝ එකේ මම sources ගැන එකට පොඩ්ඩක් පටන් ගන්න කලින් කියන්නම්. තව මම sources description එකේ දානවා. තව පුළුවන් තැන මම mention කරන්නම්. But all the sources will be in the description later. but මම එකටම සෝස් කරන්නේ ඩොක්ටර් පීටර් ඇටිටා කියලා ඩැල්ලක් ඉන්නවා. එයා MD මෙඩිකල් ඩොක්ටර් කෙනෙක්. එයා මේ එයාගේ ඩොක්ටරේට් එක රිසීව් කරලා තියෙන්නේ, MD එක රිසීව් කරලා තියෙන්නේ ස්ටැන්ෆෝඩ් යුනිවර්සිටි එකේ. අපි ස්ටැන්ඩර්ඩ් යුනිවර්සිටි ගැන කතා කරා කලින් එපිසෝඩ් එකේ. එයා ජෝන් හොප්කින්ස් හොස්පිටල් එකේ තමයි එයා ට්‍රේන් කරලා තියෙන්නේ. එයා ජෙනරල් සර්ජන් කෙනෙක්. ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි කියන්නේ ලෝකේ තියෙන ලෝකේ 4 වෙනියට තියෙන ලීඩින් හොස්පිටල් එක මේ ලෝකෙම USA වල තියෙන්නේ. ඉතින් අර ඒකේ මෙයා අවුරුදු 4ක් ට්‍රේන් කරලා මේ මෙයාගේ YouTube එකේ පොඩ්කාස්ට් එකක් තියෙනවා. ඉතින් මම ගොඩක් අයට රෙකමෙන්ඩ් කරනවා ඒක අහන්න කියලා. මොකද ඒක එයා හොඳ ඇඩ්වයිස් දෙනවා ගොඩක් අයට. මොකද එයා නිකටින් ගැන එපිසෝඩ් එකක් කරා. මම ඒක බැලුවා. ඒකෙන් මේකට ගොඩක් අයිඩියාස් ඒකෙන් මේකට සෝස් වෙනවා. ඔයා කෙලින්ම ඒක බැලුවොත් මගේ වීඩියෝ වලට ඒක එයාගේ වීඩියෝ එකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්ත හැකි. ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඉතින් අර මම ඒක අයිඩියාස් ටික සිංහලෙන් ගෙන තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි මම අපි කලින් MDMA එපිසෝඩ් එක සෝස් කරේ ඩිරෙක්ට්ලි ප්‍රොෆෙසර් ඇන්ඩ්‍රියු හියුබර්මන්. එයාගේ පොඩ්කාස්ට් එකේ නිකටීන් ගැන එපිසෝඩ් එකක් කරලා තියෙනවා. මම ඒකත් ඉවරනකම් බැලුවා. ඉතින් අර ඒකෙනුත් ගොඩක් අයිඩියාස් මේ වීඩියෝ එකට සෝස් වෙනවා. ප්‍රොෆෙසර් ඇන්ඩ්‍රියු හියුබර්මන් කියන්නේ මම එයාගෙන පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නම්. මොකද එයාගේ පොයින්ට්ස් වල වැලිඩිටි ටික මේකෙන් බැක් වෙන්න එපා. එයා ප්‍රොෆෙසර් of neuroscience in the department of neurobiology and ophthalmology by psychiatry behavioral sciences at Stanford medicine. ඒ කියන්නේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ මෙයා නියුරෝසයන්ස් පැත්තේ තමයි ඉන්නේ. මෙයාට මෙයාගේ මම හිතන්නේ රිසර්ච් ලැබ් එකක් තියෙනවා ස්ටැන්ෆර්ඩ් එකේ. මෙයා ඒකේ තමයි යාගේ රිසර්ච් වර්ක් ටික කරන් යන්නේ. තව මම ජර්නල්ස් ටිකක් ජර්නල්ස් මම හිතන්නේ 5-6ක් විතර මේක රිෆර් වෙනවා. ඒ ටික මම නිකන් නෝට්ස් ටයිප් කරාගද්දි සමහර තැන්වල රෙෆරන්ස් දැම්මා. සමහර තැන්වල ඇත්තටම අමතක වුණා. මම ඇත්තටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒක කියවලා බලලා ඉතින් මේ ඔයාලට තව වැඩිපුර ඉන්ෆර්මේෂන් ඕන නම් ඔයාලට එකෙන් බලාගත්ත හැකි. So yeah. මම එක දෙයක් කියන්න ඕනේ. මගේ කලින් වීඩියෝ එකේ ගොඩක් කට්ටිය ඔයාලා මට සපෝට් කරා. ඒකට ගොඩක් ලයික් කරා, කමෙන්ට් කරා, සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා. ඒක මාර විදිහට බූස්ට් වුණා ඔයාලගේ මේ සපෝට් එකකින් හින්දා. So මේ වීඩියෝ එකත් ඔයාලා කැමති නම් ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් නැත්නම් දන්නේ නැති දෙයක් දැනගත්තා නම් like drop a like, comment, subscribe, do what you feel like doing because එහෙම කරාම ඇත්තට මේක මගේ algorithm එකට help වෙනවා. අර interactions බලලා YouTube එක මගේ videos ගොඩක් promote කරයි මේ ගොඩක් කට්ටියට. ඉතින් it will help me fund this program moving forward. කලින් වීඩියෝ එකේ ගොඩක් කට්ටිය මට ඇඩ්වයිස් දුන්නා මේ ඔඩියෝ එක පොඩ්ඩක් අවුල් කියලා ගොඩක් කට්ටිය කියලා තිබ්බා. මම මේ I'm new to this podcasting. මම මේක figure out කරන් යන්නේ. ඔඩියෝ එක ඇත්තටම තාම හොයාගන්න බැරුව ගියා මොකක්ද අවුල කියලා. but hopefully මේකේ ඔඩියෝ ටික හොඳට තියෙයි.
දෙවනි පොයින්ට් එක තමයි ගොඩක් කට්ටිය කිව්වා අර ගොඩක් ඉංග්‍රීසි සිංහලයි මික්ස් කරන්න එපා කියලා. මොකද අර ඔඩියන්ස් එක සිංහල ඔඩියන්ස් එකට මම මේ කතා කරන්නේ. ඉතින් අර දෙකම මික්ස් කරද්දී අර ඔඩියන්ස් එකෙන් භාගයට භාගයක් මිස් වෙනවා කියලා ගොඩක් කට්ටිය පොයින්ට් අවුට් කරලා තිබ්බා. ඒක ඇත්තටම මේ වැලිඩ් පොයින්ට් එකක්. මම ඇත්තටම I'm trying my best මේ සිංහලෙන්ම අර කතා කරන් යන්න පොඩ්ඩක් පුළුවන් විදිහට කරනවා. බට් ඉස්සරහට කරන් යද්දී ප්‍රැක්ටිස් එක්ක මම හිතන්නේ ඒකත් මම හිතන්නේ පොඩ්ඩක් ෂේප් එකේ හරියයි. So දන් එකපාරම අර ඉංග්‍රීසි එළියට આવොත් ගණන් ගන්න එපා. It just happens bro. I don't know why. Yeah, I think මම හිතන්නේ එච්චර තමයි මේ දැනට මේ ඔගේ ස්ට්‍රක්චර් එක. තව වීඩියෝ එක පටන් ගන්න කලින් මම කියන්න ඕනේ මම නිකටින් යූස් එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. සිගරට්ස් යූස් එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. මගේ මේ වීඩියෝ එකේ මගේ අයිඩියා එක තමයි ගොඩක් කට්ටිය ස්මෝක් කරනවා, ගොඩක් කට්ටිය නිකටින් කන්සියුම් කරනවා. ඇත්තටම එයාලා දන්නේ නැහැ නිකටින් එකෙන් බ්‍රේන් එකට මොකද වෙන්නේ, බොඩි එකට මොකද වෙන්නේ. ස්මෝක් කරද්දී වෙන බෙනිෆිට්ස් මම හිතන්නේ ගොඩක් කට්ටිය හයිලයිට් වෙනවා. ඔක්කොම නෙගටිව් බෙනිෆිට්ස්. අර නිකටින් වලත් බෙනිෆිට්ස් තියෙනවා. ගොඩක් කට්ටිය කියනවා නිකටින් ඇඩික්ටිව් කෙමිකල් එකක් කියලා. ඇයි ඒක ඇඩික්ටිව් වෙන්නේ? අර ඒ ඔක්කොම අද අපි කතා කරන්න ඉන්නේ. සෝ මේ පොඩ්කාස්ට් එකේ පොයින්ට් එක තමයි ඉන්ෆෝමේෂන් දෙන්න, කට්ටියට අර අවේර්නස් එක ස්ප්‍රෙඩ් කරන්න. කොහෙවත් මම මේකේ ඉන්ටෙන්ෂන් එක නෙමෙයි කාට හරි ප්‍රොමෝට් කරන්න ස්මෝකින් නැත්නම් නිකටින් වගේ දේවල් ප්‍රොමෝට් කරන්න. purely educational purposes only. And yeah, with that being said අපි පටන් ගමු පොඩ්කාස්ට් එක. So see you guys. So අපි ඇත්තරම මේ නිකටින් නැත්නම් ටොබැකෝ වල හිස්ටරි එක බැලුවොත් නිකටින් කියන්නේ ඒක තමයි සයිකෝඇක්ටිව් කෙමිකල් එක ටොබැකෝ වල. ඇත්තරම මේ අර වීඩ් වල THC නැත්නම් මෂරූම් වල සිලසයිබින් වගේ ටොබැකෝ වල දුම් කොළ වල අර ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි නිකටින් කියන්නේ. So අපි ඇත්තරම ඉතින් නිකටින් එකේ හිස්ටරි එක බලද්දී නිකටින් ටොබැකෝ හිස්ටරි එකෙන් තමයි ඒක ලින්ක් වෙන්නේ. ඉතින් අර හිස්ට්‍රී මේ ඩේටා වල මුලින්ම පටන් ගන්න අර ඩොකියුමෙන්ටඩ් ඩේටා වල ස්ටාර්ට් එක අපිට ට්‍රැක් කර හැකි ක්‍රිස්ටෝෆර් කොලම්බස්ට. ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියන්නේ ස්පැනිෂ් එක්ස්ප්ලෝරර්. එයාගේ ගොඩක් ඩොකියුමෙන්ටරිස් තියෙනවා, මූවිස් තියෙනවා, පට්ට ෆේමස් ස්ටයිල් එක. ඉතින් අර එයා ඔය එක්ස්ප්ලෝරේෂන් කියන්නේ ඔය වටේ ඒ කාලේ 1400 ගණන් වල ඔය මේ මුහුදේ එක්ස්ප්ලෝර් කර ඉද්දී එයා එකටම මේ අයිලන්ඩ් එකකට එනවා. ඒ අයිලන්ඩ් එකට ගියාම ඒක අර නේටිව් අර ඒ අයිලන්ඩ් එකේ නේටිව් අර ලංකාවේ වැද්දෝ වගේ ඒ කාලේ මේ පැත්තේ ඒ අයිලන්ඩ් එකේ නේටිව්ස්ලා ක්‍රිස්ටෝෆර් කොලම්බස් ආවම එයාට පළතුරුයි වෙජිටබල්ස්ුයි තව කොළ జాතියක් ඔෆර් කරනවා. ඒ කියන්නේ තෑගි දෙනවා. ඉතින් අර ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඉතින් අර ඒක එක්ස්චේන්ජ් එකට එයාට මතන රතු පාට තොප්පි දෙකක්ද තුනක්ද දීලා අර ඒ දෙක එක්ස්චේන්ජ් වෙනවා කියලා රෙකෝඩ්ලා තියෙනවා. ඉතින් අර එකටම මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් අතරම කොලම්බස් දන්නේ නැහැ මේ මොනවද මේ කොළ ටික කියලා. මතන ඒ ටික විසික් කරලා පළතුරුයි එළවලු ටිකයි පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අයිලන්ඩ් එකෙන් එයා සෙට් ඔෆ් කරලා එයා ආයේ මේ චයිනා වලට චීනේ හොයාගෙන මේ නැවේ හොයාගෙන යද්දි මේ එයා ආයේ අයිලන්ඩ් එකට එනවා. ලෑන්ඩ් එකට එනවා. ආවහම ඉතින් මේ එයාගේ බෝට්ටුවෙන් දෙන්නෙක්ව අරිනවා මේ ලියුමක් ලියලා ඒ චයිනා වල ඒ කාලේ රජ කරන රූලට එම්පරට මේ දෙන්න කියලා. ඉතින් අර ඒක දෙන්නෙක්ව අරිද්දී එයාලා දැනගන්න එයාලා හොයාගන්නවා මේ ඇත්තම චයිනා වල ඉන්න මේ ලෑන්ඩ් වෙලා තියෙන්නේ ඇත්තම කූබා කියන්නේ මේ කූබා කියලා රටක් තියෙන කියුබා. ෆිඩෙල් කැස්ට්‍රෝ හැම මේ ප්‍රසිද්ධ. ඉතින් අර කූබා වල තමයි මේ ඇත්තටම මේ චයිනා කියලා හිතලා මේ ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් අර මේ මිනිස්සු දෙන්න ඒ අර මේ රජාව හරිය නැත්නම් එම්පරව හොයාගෙන යද්දි දකිනවා ගොඩක් ඒ රටේ කූබා වල නේටිව් මිනිස්සු මේ කොළ జాතියක් රෝල් කරලා මේ ඒකෙන් එන ඒක ස්මෝක් කරනවා. ඉතින් මුන් දෙන්නත් මේ කියුරියස් නේ ඉතින් මොනවද බං මුන් ස්මෝක් කරන්න කියලා let's try it කියලා. ඒ දෙන්නත් ඒක try කරලා බලද්දි මේ ඉතින් try කරලා බලද්දි ඒ දෙන්නට අර sense of energy and well being ස්මෝක් කරාට පස්සේ අමුතුම ඉෆෙක්ට් වගේක් දැනෙනවා. ඊට පස්සේ මෙයා එකපාරම මේ දෙන්න ඒ ලීව්ස් ටික අරගෙන ආය නැවට යනවා කොළඹස්ට කියන්න මචං මේ චයිනා වල ඉන්න මේ ලොක්කා ඇවිල්ලා ඉන්නේ මම මේ වෙඩින් කොහේ හරි ඇවිල්ලා ඉන්නේ මේ හැබැයි මේ මරු කොළ වගේක් හම්බුණා ඒක මේ ඒ අයිලන්ඩ් එකේ ඒකේ ඉන්න මිනිස්සු ඒක ස්මෝක් කරා ඉතින් අපි try කරලා බැලුවා try කරාට පස්සේ තමයි මේකේ අමුතුම ඉෆෙක්ට්ස් තියෙනවා කියලා කොළඹස්ට දෙන්නේ ඉතින් අර ඒ කොළඹස් ඒ ලීව්ස් ටික අරගෙන යා යුරෝප් වලට යනවා යුරෝප් වලට ගිහලා එතනින් තමයි ඉතින් ටොබැකෝ ප්‍රසිද්ධ වෙන්නේ ඉතින් අර ගොඩක් ආකියොලොජිස්ලා අර ක්‍රිස්ටෝෆර් කොලම්බස් හොයාගත්ත ටොබැකෝ ලීව්ස් ටික පොඩ්ඩක් ට්‍රැක් කරලා හිස්ටරි එක හොයද්දි එයාලා හොයාගන්න ඇත්තටම මේ එයා ස්මෝක් කරලා තියෙන ටොබැකෝ මේ කොළ ටික
ඇත්තරම මේ කොයද කූබවල්ට නේටව් ප්ලාන්ටයක් නෙමේ ඒක ට්‍රේසස් ගැන ඒක හිස්ට්‍රක ට්‍රක්කනවා 2000 BC එකැන 2000 BC ඉන් පේරු ගැන පේරුවල තම මේක ඔරිජින්ස් මේ රෙකෝඩ් වෙන්නේ අර පේරු කියන රට ඇත්තටම මේ පට්ට යුනිකන් ස්පේෂල් කන්ට්‍රේ එකක් මොකද ගොඩක් මේ සයිකඩෙලික්ස් නික මශ්රූම්ස් මශ්රුම්මට වඩ නික අයවාස්කා නැත්තං සැල්වියා දැන් මේ ඉන්දිස්කේස් ටොබැකෝත් එයාගේ හිස්ට්‍රේ ගොඩක් ඔය පේරුවල්ට ට්‍රක් වෙනවා මගේ ඉස්සරට මේ අයිඩියගත් තියෙන පේරුවර යාලගේ අයෝස්කට ටිට් තියනනේ මගේ අයිඩියගත් තින ඇය අයෝස්කට ටිට කියලා අර අයෝස්කා සෙරමනියකට පාටෙක් කරන්න ඉතින් ඒක කැමරාතිල ඔක්කොමනිකන් ඩොකමෙන්ට්‍රයක් වගේ ලස්සන්ට ප්‍රඩියස් කන්නිතාගන්න බත් ඒක it's into the future and පොඩ ටොපිකින් එලියට ගියා but as I was saying මේ අර පේරු ඒ කල්චගේ මාර විදියට සයිකඩෙලික්ස් නැත්තං ඔය ටොබැක්වර් සයිකෝ ඇක්ටිව් සයිකඩෙලික් නැතන් සයිකෝට්‍රෝපික් කෙමිකල්ස් ඒ පේරු කල්චකේ මාර විදියට ඉන්වෝල්ව් වෙලා තියෙනවා කියලා රෙකෝඩ් වෙලා තියෙනවා ඉතින් මේකෙත් අර යාලා අර කොළඹස් වාගත්ත ටොබැකෝ දුම් කොල ඒක හිස්ට්‍රික ට්‍රක් කරදී ඒකත් පේරුවලින් තමාව කියලා තියෙන මොකද ඒ කොළඹස් මොක්කරපු ප්ලාන්ට් එක වයිල් ටොබැකොන මේ ඇත්තන කල්ටිවේට් කරන්න ඕන ගැන අපි හිටෝල වතුර දාලා පොරදාලා ලස්සන්ට මේ මේන්ටෙන් කරන්න ඕන එකත් තමා යාලා හොයාගෙන තියෙන ඉතින් අර එක්දස් නමසය එක්දා සාරසය මුල්ග අන්තිම ටස් ලේටරන්ඩ 1400s තමා මේ ඩයිල් එක කොළොම්බස් වටේම ගිහි ඔයද මේ දුම් කොල් නැතන් ටොබැකු හයාගෙන අය යුරෝපල්ට එන්න දර එතරින් අවට පස්සේ ද රෙස්ටිස් හිස්ට්‍රී ඉතින් තමාර ටොබැකෝ ෆේමස් වෙලා ස්මෝකින් පටන්ගන්නේ මම මේ ආටිකලේ කිවේ මේ ජර්නල් of the Royal Society of Medicine කියල ජර්නල් තියෙනවා ඒක තියෙන ආටිකල් එක medicinal uses of tobacco in history කියලා ඒකෙන් තම ම ඉන්ෆර්මේෂන් ගත්තේ මයික ලින්කේ දාන්න ඔලට ඔන්න ඉන්ට්‍රස්ටින්නම් තව මේ ගැන වැඩිදුරට රීඩ් කරහැකි සෝ ඕක තමාර නිකටනල මේ හිස්ට්‍රිය ගැන අපිට විට ඇතරම ස්ට්‍රියක දන ගන්න ඕන්න මොකද හිස්ට්‍රේගෙනම කියෝගල තේරුවන්න පැත්තර මේ ගැන පොට සයින්ස් ගැන පොටත් බලමුදයි nicotine found in tobacco plant has the highest concentration of nicotine. ඒ කියන්නේ මේ tobacco plant එකේ තමා ඒ කියන්නේ දුම් කොළවල තමා වැඩිපුරම nicotine concentration එක තියෙන්නේ අනිත් plants වල වඩා. ඒ කියන්නේ දුම් කොළවල විතරක් නෙමෙයි අර අනිත් plants වලත් nicotine තියෙනවා කියලා තමයි කියන්නේ. ගොඩක් ඔය nightshade plants කියන්නේ tomatoes, තක්කලි නැත්තං fucking sweet pepper නැත්තං eggplant කියන brinjal කියන අර මෝජු මේ මෝජු වලත් මේ නිකටින් තියෙන කියලා රෙකෝඩ්ලා තියෙනවා නයිට්ෂේඩ් කැටගරි තියෙන සමහර ප්ලාන්ට්ස් වල නිකටින් තියෙනවා ඉතින් අර නිකටින් තමයි මේ ලෝකේ තුන්වෙනියට වැඩිපුරම යූස් කරන සයිකෝඇක්ටිව් කෙමිකල් එක අර what is psychoactive psychedelic psychotropic ඒව ගැන මම හිතන්නේ මම කලින් එපිසෝඩ්ස් වල කතා කරා. හින්දා මම මේකේ අර ඒකේ අර කැටගරිස් වල ඩීප් යන්න යන්නේ අර මම කලින් කිව්වා වගේ නිකටින් තමයි third most used psychoactive component in the world. Number 1 is පළවෙනි එක තමයි caffeine කියන්නේ කෝපි. දෙවෙනිට තියෙන්නේ alcohol. තුන තමයි නිකටින්. ඉතින් අර as I was saying it's the third most used psychoactive chemical in the world. ඇත්තරම අපි නිකොටීන් වල සයින්ටිෆික් පැත් සයින්ස් කෙන පොට බැලුවොත් ඒක ඇත්තරම මේ පට්ට ඉන්ට්‍රස්ටිං කෙමිකල් එකක් මොකද අපි සයින්ටිෆික් ලෙන්සේකින් නිකටීන් ගැන බැලුවොත් ඒක ඇත්තරම මේ අපේ බ්‍රේන් එක ස්ටිමියුලේට් කරන්න පුළුවන් ඩිප්‍රෙස් කරන සප් අර I don't know the words like suppress කරන්න පුළුවන් ෆන්ක්ෂන් උත් තියෙනවා ඇත්තටම ඒකට සිංහල වර්ඩ් එක දන්නේ නැහැ but අර නිකටින් එක ඇත්තරම ඒක අපේ ඇඟට ආවහම ඒක අපේ ඉම්පැක්ට් වෙනවා සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට ඒ කියන්නේ අපේ බෙල්ලෙන් උඩ but although අර අපේ ස්පයිනල් කෝඩ් එකත් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට ඒකේ ස්පයිනල් කෝඩ් එක සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ කැලක් නේද but අපි නිකන් රිෆර් කරද්දි කියමු සෙන්ට්‍රල් නර්වස් කියන්නේ බෙල්ලෙන් උඩ අනිත් rest of the body අපි peripheral nervous system කියලා තමයි කියන්නේ. අද අර ඒකටත් නිකටින් ඉම්පැක්ට් වෙනවා. අපේ cardiovascular system කියන්නේ අපේ අර heart එක ඒ system එකටත් නිකටින් ඉම්පැක්ට් වෙනවා. තව gastrointestinal ඒ කියන්නේ අපේ අර බඩ ඒ normal words වලින් අර ඉතින් ඒකටත් නිකටින් ඉම්පැක්ට් වෙනවා. අර නිකටින් වල මාර systems ගොඩකට ඉම්පැක්ට් වෙන chemical එකක් තමයි මේ නිකටින් කියන්නේ. ඉතින් අර මම මේක ගැන ඔයාලට කියන්න ඕන නම් මේ National Library of Medicine USA වල NIH එකේ
එයාලගේ ඩේටාබේස් එකේ තියෙනවා ආටිකල් එකක් නිකටීන් as a psychoactive drug කියලා. මම මේකේ ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ඉන්ට්‍රස්ටිං නම් වැඩිපුර මේකේ කියවලා වැඩිපුර දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම එකක් කියන්න ඕනේ මේ ආටිකල් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ 1991. අර ගොඩක් 1991 කියන්නේ අවුරුදු 34ක් විතර පරණ ආටිකල් නේද? ඉතින් අර ඒ වගේ ගොඩක් පරණ ආටිකල්ස් කියවද්දි පොඩ්ඩක් you should read it with a grain of salt. පොඩ්ඩක් අර skeptic eye එකකින් read කරන්න. මොකද මේ ආටිකල් මේ රිසර්ච් පේපර් එක ගොඩක් outdated. so අර මම recommend කරන්න ඕනේ මේ ගොඩක් මේ ළඟදී අවුරුදු 5ක නිකන් 5කට වගේ time frame එක ඇතුළත කරපු රිසර්ච් තමයි. මම මේ ආටිකල් එක රීෆර් ලොකුවට මේකෙන් ඉන්ෆෝමේෂන් ගත්තේ නැහැ. අර නිකන් අර නිකට ඒකේ කියලා තියෙන ලස්සනට මේ නිකටින් අපේ ඇෆෙක්ට් වෙන සිස්ටම්ස් ටික. එතනින් එහාට මම මේකේ ඉන්ෆෝමේෂන් පුල් කරන්න ගියේ නැහැ. මම අර බේසික්ස් ටික විතරයි පුල් කරේ. මම උඩ මෙන්ෂන් කරා වගේ. ඔයාලා අතර මේ ටික ඉන්ට්‍රෙස්ටිං කියලා කැමති නම් ඔයාලා ඒ ආටිකල් එක කියවලා මේ මේකෙන් ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන්. so ඇත්තටම අපි බැලුවොත් ඇයි නිකටින් මේ දැන් අපි නයිට්ෂේඩ්ස් ප්ලාන්ට්ස් වල තියනවා කියලා කිව්වා. ටොබැකෝ ප්ලාන්ට් එකේ ටොබැකෝ ලීව්ස් වල නිකටින් තියෙනවා නේද? ඉතින් අපි ඇත්තටම බලමු ඇයි මේ නිකටින් මේ ප්ලාන්ට්ස් වල තියෙන්නේ කියලා. ඒ ගැන අපි ඇත්තටම බැලුවොත් නිකටින් කියන්නේ ඇල්කලොයිඩ් එක. ඇල්කලොයිඩ් කියන්නේ අර සමහර ප්ලාන්ට්ස් ඔය දැන් ඔය කෘමි අර ඉන්සෙක්ට්ස්ලා ඇවිල්ලා ප්ලාන්ට් එකට වදින්නේ ප්ලාන්ට් එකේ ගෙඩි කන්න හදන නැත්නම් ඒකට විස බීජ දානවා ලෙඩ ඇති කරනවා. ඉතින් අර ඕවර් ටයිම් ඒ ප්ලාන්ට්ස් අර ඉවොලූෂන් එක ඒ ප්ලාන්ට් එක නිකටින් කියන කෙමිකල් එක ඇතුලින් බිල් කරන්න ගත්තා. මොකද නිකටින් can be a pesticide. pesticide කියන්නේ මේ ඔය ඉන්සෙක්ට්ස්ලාට එන්න නැතු වෙන මේ ප්ලාන්ට්ස් වල ගහන්නේ. ඉතින් අර නිකටින් කියන pesticide එක naturally ඔය plants වලින් produce කරන්න ගත්තා. මේ to prevent insects from eating them, right? ඉතින් අර නිකටින් produce කරන්න ගත්තේ මොකද නිකටින් මේ ගොඩක් insects ලගේ එයාලගේ අර nervous system එක disrupt කරන්න පුළුවන්. disrupt කරන්න කියන්නේ මේ disrupt කරනවා කියන්නේ නිකන් කරකොලත් ඇරිය what do you call disrupt කරනවා කියන්නේ මම හිතන්නේ තේරෙන්නේ නැදනේ අර nervous system එකට පාඩු ඉන්න දෙන්නේ නැහැ වද දෙනවා. I think that makes sense. ඉතින් අර එහෙම ඩිස්ට්‍රප් කරන්නේ අර ඒ කෘමිනියගේ ඉන්සෙක්ගේ එයාගේ අර මෝටර් ෆන්ක්ෂන්ස් වලට නෙගටිව්ලි ඉම්පැක්ට් කරනවා. තව that makes them infertile. infertile කියන්නේ මේ ඒක අර එයාලට ඒ කෘමීන්ට අර ළමයි හදලා ඒක අර බෝ වෙන්න දෙන්නේ නැති වෙන ඒ ඉම්පැක්ට් එහෙමත් නිකටින් ඒ කෘමීන්ට ඉන්සෙක්ට්ස්ලට ඉම්පැක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මේ ප්ලාන්ට්ස් වලින් ඔය නිකටින් ප්‍රොඩියුස් කරන්න ගත්තේ. අර මම මේක කිව්වෙන්නේ මේක කියන්න ඕනේ අර නිකටින් අර සත් කෘමීන්ට ඉන්සෙක්ට්ස්ලට ඉෆෙක්ට් කරන විදිහයි මිනිස්සුන්ට ඉෆෙක්ට් කරන විදිහයි completely different. මොකද අර අපේ තියෙන රිසෙප්ටර්ස් උයි යාළගේ රිසෙප්ටර්ස් උයි වෙනස්. අපේ රිසෙප්ටර් තියෙන ලොකේෂන් එක අපේ බ්‍රේන් මෙකැනිසම් එක යාළගේ වෙනස්. මොකද ඒ හින්දා අර නිකටින් කියන දේ අර අපිව ඉන්ෆර්ටයිල් කරන්නේ අපේ බ්‍රේන් ෆන්ක්ෂන්ස් ඩිස්රප්ට් කරනවා කියලා එහෙම ලොකුට එවිඩන්සස් රෙකෝඩ් වෙලා නැහැ. at least right now මම සර්ච් කරද්දි එහෙම තිබ්බේ නැහැ. in the future එයිද දන්නේ නැහැ. ඉතින් අර future research ගැන අපිට predict කරන්න බෑනේ. එහෙනම් අර සත් කෘමීන්ට ඔහොම කරාට මිනිස්සුන්ට ඔහොම කරන්නේ නැහැ. මම අර ඒක මෙන්ෂන් කරේ මොකද මේක ගස්වල තියෙන්නේ ගස්වල මේක ප්‍රොඩියුස් කරන්නේ පෙස්ටිසයිඩ් එකක් විදියට. ඉතින් with that being said මේ අපි බලමු ඇයි මේ අන්න මේක කියන්න කලින් මම ඇත්තටම කියන්න ඕනේ මේ මම ආයේ කියනවා අර නිකටින් වලයි ස්මෝක් කරන එකයි ඒ කියන්නේ දෙකක්. හරිද? නිකටින් අර ඔක්කොම නෙගටිව් ඉෆෙක්ට්ස් ඔෆ් නිකටින් අර ගොඩක් කට්ටිය ඇසෝසියේට් කරන්නේ with smoking. අර නිකටින් අපි ඇඟට දාගන්න විදිය method of consumption ඔය cancer causing heart disease ඒවා ගොඩක් push වෙන්නේ smoking. අර carcinogens ඒවා අපි මේක section 2 එකේ කතා කරමු. අර මම ඇත්තටම මේක මෙතන මෙහෙම කියන්නේ මොකද ගොඩක් නිකටින් වල ඉෆෙක්ට්ස් අහද්දී ඒක නිකන් ප්‍රොමෝට් අර පොසිටිව් පැත්ත තමයි කියවෙන්නේ. නිකටින් වල නෙගටිව් ඉෆෙක්ට්ස් වලට වඩා ගොඩක් පොසිටිව් ඉෆෙක්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් අර මම නිකටින් ගැනම හොඳම කිව්වොත් කවුරු හරි මේක නිකටින් එක විතරක් කෑල්ල බැලුවොත් එයාලා හිතන සිගරට් කියන එක ඇඟට හොඳයි. ඉතින් අර ඒකෙන් සිගරට් ප්‍රොමෝට් වෙනවා. ඉතින් මට එහෙම කරන්න ඕනේ නැහැ ඇත්තටම. මම ඒක මේ මෙතනට කිව්වේ මේ බලන එක්කෙනෙක් ඇත්තටම අර දෙපැත්තම දැනගන්න එපා. හොඳයි නරකයි දෙකම අර හොඳ විතරක් දැනගෙන සිගරට් ගහන්න ගත්තොත් අම්මට සිරුවේ ඊළඟට මම කිව්වා කියලා නැති ප්‍රශ්නනේ. so yeah යාර මේක ගැන ඇත්තටම මේ ඉන්ට්‍රස්ටිං නම් මේ ගොඩක් මම ලස්සන ආටිකල් එකක් කිව්වා මේ එයාලා එකේ හොයාගෙන තියෙන අර සිගරට් වේස්ට් වලින් අර බයෝ ඉන්සෙක්ටිසයිඩ් හදන විදිය එයාලා ලස්සනට ආටිකල් එකේ කියලා තියෙනවා. මේ ආටිකල් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ International Journal of Chemical Engineering volume 221 2021
මේක පොබ්ලිෂ් කරලා තියෙනෙත් නොවැම්බර් 8 නොවැම්බර් 2021 එක දස් විසික තම පොබ්ලිෂ් කරලා තියෙන්නේ ප්‍රීසන් ආටිකල්ලය මේක හොඳර මයිත පිය ියස් දැක්ක ගොඩක් සයිට් කරලා තිබානි ආටිකල්ස් මේක සෝ අතින් it's a good valid article යා සෝ ඉතිං දැන් ඔය ප්ලාන්ට් එක කොහොමද මේ මිනිස්සු ස්මෝක් කරන තන් නිකටීන් නික ටොබැකෝවලින් ටොබැකෝ ස්මෝක් කරහම නිකට නැගටනා කියලා මිනිස්සු කෝමද හොයාගත් තියෙනක ඇත්තරම මේ එක හොයන්න බෑනේ කොමද හොයන්නේ දැන් ඔය ඒ කාල එක්තා සාරසිය 2000 BC වලන ඔය නිකටීන් යස් කරන කියලා මේ ආකිලෝජිස්ල හොයාගෙන තියෙන ඉතින් ඒක කොහොමදේ උනේ කියලා මන්න ඇතම දන්න ම හිතන දිර මයිතන්නේ කොල්ලොටික කොහොම ඇති එක්කෙනෙක් එක්කෙන චලෙන්ජ් කරදි මචම්මංවාට Apple ගෙඩි 20ක් දෙන්නම් අර අරාතන තියෙන අර ගහේ ලොකු කොලේ රෝල් කළා ස්මෝක් කරොත් කියලා. ඒක අනිත් එක්කෙනා කියන්නේ ඇති. 20ක්ම දෙනවද දුන්නොත් කරනවා කියලා දන්නා නැති ඔය මේ අපේ උන් පිස්සුනන්න හැටි. I don't know, it's just a joke, but I'm just guessing that's how it worked, but I don't know. Yeah. ඉතින් අපි ඊළඟට බැලුවොත් කොහොමරි අපේ මේ හිස්ට්‍රි එකේ මිනිස්සු කොහොමරි හොයාගත්තා මේ නිකටින් කියන එක බ්ලඩ් ස්ට්‍රීම් එකට එන විදිය with evolution කොහමර එක ඉවෝල්ලුනා අපේ මේ මිනිසුන්ට දැයිතියාර නිකටින් දැන් ගොඩ කටි කන්සම්ෂන් කන්සියම් කරනවා සිකරත්ස්ද නැතම් වේප්ද ගම්ද නැත්තඟ පෞච්චස්ද මාරමාර විදියට මම අර සෙක්ෂන් 2 එක කතා කරනා කිව්වා වගේ අර මං කිව්වේ මේ අපි methods of consumption කතා කරනා කියලා මම ඒකත් මෙතන පොඩ්ඩක් මෙන්ෂන් කරන්නම් දැනට ගොඩක් මයිදන් 4 methods of nicotine consumption තියෙනවා පලනික තමා ස්මෝකින් ගැන සිගරට් එකක් යස්මෝක සිගරට් රයි ඒත් එහෙම කරලා සිගරට් එකෙන් ඔර ටොබැකෝ ස්මෝක් කරහම එතිනින් ඕගේ නිකටින් බ්ලඩ් ස්ට්‍රීම් එකට එන්ට වෙනවා දෙවනි එක වේප් ඕට කෙලිම නිකටින් වේප් කරැකි එතනින් තුවාට මේ ඔගේ බ්ලඩ් ස්ට්‍රීම් එකට නිකටින් එනවා දෙවනික තමා වගේ මිකෝසල් ලයිනිං එකකින් ඒ කියන්නේ අර තොලයට නිකටින් ටොබැකෝ දුම් කොළ තියාගන්නවා කියන්නේ අර නිකටින් පොච් සීන් කියලා කියන්නේ නැත්නම් ඇල්ෆා පයින්ස් ටක කාල්සන්ගේ බ්‍රෑන්ඩ් ඒවා හිතන්නේ අර ඒවා මේ අපේ තොලයට තියාගන්න එතනුත් අපේ අර මියකෝසල් ලයිනින් කියලා තියෙන අපේ මෞත් එකේ නැත්තම් ස්නෆින් කියන මේ ටොබැකෝ නහය තියාගන්නේ ගොඩක් මේ නේටිව් කල්චර්ස් වල ඒක කරනවා දැන් අපේ නහයනුත් අපේ නිකටින් ඇක්සොප් කරගෙන අර මියකෝසල් ලයිනින් එකත් එක්ක ඊට පස්සේ අනිත් එක තමයි මම හිතන්නේ නිකටින් පැචස් අර අපේ ස්ටික් එකක් වගේ නිකටින් පැච් එක අපේ හැමේ අලවන්න පුළුවන් ඊට පස්සේ අර through skin අපේ නිකටින් ටික ඇබ්සොබ් කරගෙන අපේ බ්ලඩ් එකට යනවා ඉතින් අර අපේ එතනින් බ්ලඩ් ස්ට්‍රීම් එකට ආවහම නිකටින් අපේ බ්‍රේන් එකට යනවා බ්‍රේන් එකේ අපේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙනවා නැත්නම් අපේ ඒකට නිකටින් රිසෙප්ටර්ස් තියෙනවා ඒක ජොයින් වෙනවා අපේ මුළු බොඩි එකේම ওই රිසෙප්ටර්ස් තියෙනවා ඒව ගැන අපි ප්‍රශ්නයක පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ නිකටින් අපේ ඇඟේ ප්‍රොසෙස් කරන්න අපේ ඇඟ දන්නවා. ඒකනේ අපිට නිකටින් වල ඉෆෙක්ට්ස් තියෙන්නේ නේද? ඉතින් දැන් අපිට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා නිකටින් කොහොමද ඔරිජින් එක කොහොමද නිකටින් කෙමිකල් එක කොහොමද ඇත්තටම මේ ගස් වලට ආවේ නිකටින් කොහොමද අපි ඇඟට දාගන්නේ අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට එන්නේ කොහොමද කියලා ලාවට පොඩි අයිඩියා එකක් තියෙනවා මම කියනවා කොහොම නිකටින් එක අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ආවත් it takes 2 to 15 minutes for nicotine to එයාර ඒක ඉෆෙක්ට්ස් පෙන්වන්න අපිට ඒ කියන්නේ දැන් අපි ස්මෝක් කරාද වේප් කරාද තොලයට නිකටින් පවුච් එක තියාගත්තද අර අපේ ඉෆෙක්ට්ස් දැනෙන්න විනාඩි 2ක් to විනාඩි 15ක් විතර යනවා ඉතින් අර වේගවත්ම ක්‍රමය තමා වේපිං අර වේප් කරන එක තමා මාර ඉක්මනට වට අර නිකටින් මාර විදිහට ඇබ්සොබ් කරගන්න වගේ බ්ලඩ් ස්ට්‍රීම් එකේ දෙවනියට එන්නේ ස්මෝකින් ඊට පස්සේ මියුකෝසල් ලයිනින් කියන්නේ නිකටින් පවුච් එක නැත්තම් නහය තියාගන්න එක අන්තිමටම අර ස්කින් එකේ නිකටින් පැච් එක තමයි සෝ දැන් නිකටින් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ආවහම ආපු ගාම එක කෙලින්ම බයින්ඩ් වෙනවා නිකටනික් රිසෙප්ටර්ස් කියලා අපේ බොඩි එකේ තියෙන අපේ බොඩි එක දන්නවා මේ අපි නිකටින් එකට ආවහම නිකටින් එක මොකද කරන්න කියලා අපේ බ්‍රේන් එකේ අපේ බොඩි එකේ නැත්නම් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ අපේ පෙරිෆෙරල් නර්වස් සිස්ටම් එකේ නිකටොනික් රිසෙප්ටර්ස් තියෙනවා අර ඒ නිකටොනික් රිසෙප්ටර්ස් එන්නේ අර ඇසිටෝකෝලින් කියලා වැරයිටි එකක් තියෙනවා අර ඒක යටතේ තමයි නිකටින් රිසෙප්ටර්ස් එන්නේ අර ඇසිටෝකෝලින් කියන්නේ ඒ කෙමිකල් එක අපේ බ්‍රේන් එකේ රිලීස් කරනවා ඒක රිලීස් වුණාම ඒක ගිහිල්ලා ඔය රිසෙප්ටර්ස් එක බයින්ඩ් වුණාම ඔය රිසෙප්ටර්ස් එක බයින්ඩ් වෙනවා කියන්නේ අර ප්‍රොෆෙසර් ඇන්ඩ්‍රු හියුමන් එයා කියනවා ඔය බයින්ඩින් කියනවා කියන්නේ අර සෙල්ස් වල පාකින් ස්පොට් එක වගේ කියලා. අර ඇසිටෝකෝලින් ඇවිල්ලා එතනින් පාක් කරලා අර සෙල් එක බිහේව් වෙන විදිය ඒ අර ඒ කෙමිකල් like ඇසිටෝකෝලින් ඒක වෙනස් කරන්න පුළුවන් කියලා මේ ඇන්ඩ්‍රු හියුමන් කියනවා. he's a professor of neuroscience right. ඉතින් අර එයා කියන එක අර ගොඩක් රිසර්ච් පේපර්ස් වලත් මේක මෙන්ෂන් වෙලා තියෙනවා.
එයා එක ලස්සනට එක්ස්ප්ලේන් කරනවා අර බයින් අර රිසෙප්ට් එකක් කියන්නේ අර සෙල් එක පාකින් ස්පේස් එක කියලා. ඒක අර ඇත්තටම මේ එහෙම මතක තියාගන්න ලේසි ගොඩක් අයට. ඉතින් අර අපි නිකටින් වගේ දෙයක් ඇඟට ආවහම ඒක ගිහිල්ලා අපේ මේ මම කිව්වා වගේ අපේ බොඩි එකත් එක්ක මොකද කරන්න කියලා දන්නව නේද? ඉතින් අර ඇඟ අපේ in our body in our mind මම කිව්වා වගේ ඔය මේ නිකටිනික් රිසෙප්ටර්ස් තියෙනවා. ඉතින් අර මේවා ගිහිල්ලා බයින්ඩ් වෙන්නේ ඒ බයින්ඩ් රිසෙප්ටර් එකට නම තමයි නිකටෝනික් ඇසිටෝකෝලින් රිසෙප්ටර්ස්. And the nicotine that are on our bloodstream bind with these receptors, right? අර නිකටින් එනවා අපේ bloodstream එකට. bloodstream එකට ඇවිල්ලා නිකටෝනික් ඇසිටෝකෝලින් රිසෙප්ටර්ස් එක බයින්ඩ් වෙලා මේ එතකොට තමා වගේ අර නිකටින් එකේ ඉෆෙක්ට්ස් වලට දැනෙන්නේ. අර අපේ බොඩි එකේ මං කිව්වේ අර එක තැන්වල ඔය ඇසිට මේ නිකටෝනික් ඇසිටෝකෝලින් රිසෙප්ටර්ස් තියෙනවා කියලා. Based on the location and the type of receptor will determine the effects of nicotine. ඒ කියන්නේ අර අපේ ඇඟේ තියෙන රිසෙප්ටර් එක තියෙන තැන කොහෙද තියෙන්නේ ඔක්කොම ෆැක්ටර්ස් මේ මැටර් වෙනවා. මේ අපේ මේකේ ඉෆෙක්ට්ස් ටික දැනගන්න. මේ එක එක අර වෙනස් ඉෆෙක්ට්ස් එනවා නිකටින් එකේ. ඒක මම ඉස්සරහට කතා කරන්න. අර ලොකේෂන් එක රිසෙප්ටර් එකේ ටයිප් එක ඒ ටික මාර විදිහට වැදගත්. ඊට අපි ඊළඟට බැලුවොත් මේ අපි දැනට ෆෝකස් කරමු. දැන් මම කිව්වා රිසෙප්ටර්ස් ගොඩාක් තියෙනවා ළඟ වටේම. මම කලින් කිව්වා වගේ අපි අර සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක අර බෙල්ලෙන් උඩ බ්‍රේන් එකයි ස්පයිනල් කෝඩ් එකයි නැත්නම් පෙරිෆරල් නර්වස් සිස්ටම් කියන්නේ rest of the body. අපි අර ඒ දෙක විතරක් ෆෝකස් කරමු. මම එකටම මේක මේ සෙක්ෂන් වල කඩද්දි මම එකටම කඩන්නේ අපේ එකටම කොහොමද බ්‍රේන් එකට වැඩ කරන්නේ. මම හිතන්නේ ඒක යටතේ මම පොයින්ට්ස් තුනක් කියනවා. ඊට පස්සේ අපේ බොඩි එකට කොහොමද වැඩ මේ නිකටින් ඉෆෙක්ට් වෙන්නේ කියලා මම එක පොයින්ට් එකක් කියනවා. So මම එකටම බත්තොත් අර අපේ බ්‍රේන් එකට આવොත් නිකටින් ගිහිල්ලා බයින්ඩ් වෙන රිසෙප්ටර් අපේ බ්‍රේන් එකේ most important රිසෙප්ටර් එක තමයි නිකටින් බයින්ඩ් වෙන alpha 4 beta 2 රිසෙප්ටර් කියන එක. අර alpha 4 beta 2 රිසෙප්ටර් එකත් නිකටෝනික් ඇසිටෝකෝලින් රිසෙප්ටර් එකේ සබ් ටයිප් එක. අර සබ් ටයිප් රිසෙප්ටර්ස් කියන මේන් රිසෙප්ටර් එකේ ඒක යටතේ එන මේ සබ් කැටගරි එක. අර එච්චර මේ සයන්ස් අපි දැනගන්න ඕනේ නැහැ, but it's good to mention, right? ඉතින් අර ඒක මේකත් එක බයින්ඩ් වුණාම අපේ බ්‍රේන් එකේ තියෙනවා මීසොලිම්බික් රිවෝඩ් පාත්ය කියලා එකක්. නැත්නම් ඒකට කියනවා මීසොලිම්බික් ඩෝපමින් සිස්ටම් කියලා නැත්නම් ඩෝපමින් රිවෝඩ් පාත්ය කියලා කියනවා. අර මේක මෙච්චර ලොකු වචන තිබ්බට ඇත්තටම මේක පොඩි සිම්පල් දෙයක්. මේක පාත්ය එක කියන්නේ නිකන් අර හයිවේ එකක් වගේ. අපි බලමු කටුනායක කොළඹ කටුනායක හයිවේ එක වගේ. අර මීසොලිම්බික් රිවෝඩ් පාත්ය එකත් ඒ වගේ හයිවේ එකක්. ඉතින් අර ඒ හයිවේ එකේ එක එන්ඩ් එක තියෙන්නේ VTA නැත්නම් ventral tegmental area කියලා. අර ඒක තමයි VTA එක තමයි මේ අයිනේ තියෙන්නේ. අනිත් අයිනේ තියෙන්නේ nucleus accumbens කියලා තියෙනවා. අර ඒ දෙක තමයි අර මේ ඒක තමයි two ends of this මේ fucking highway or the pathway, right? Known as the mesolimbic reward system or the dopamine reward system, whatever you want to call it. අර නිකටින් අපි ගත්තාම smoke අර method of consumption නෙමේ. මම කෙලින්ම නිකටින් chemical එක තමයි කියන්නේ. හරි. chemical එක අපේ blood එකට ආවහම නිකටින් කෙලින්ම ගිය ගාම මම කලින් කිව්වා වගේ ඩෝංගාල alpha 4 beta 2 receptor එකත් එක්ක bind වෙනවා. ඊපස්සේ bind වෙච්ච ගාම එයා trigger කරනවා dopamine release කරන්න කියලා. එයා කියනවා හරි නිකටින් ආපුවම කියන හරි dopamine release කරන්න. කෙලින්ම එයා ඕඩර් එකක් දෙනවා මේ dopamine release කරන්න කියලා. nucleus accumbens එකට කියනවා හරි මේ ඔයා dopamine release කරන්න කියලා. ඉතින් අර nucleus accumbens okay sir කියලා නිකටින් කියන දේ යාලා අහනවා. ඉතින් මේ එයා නිකටින් කියන දේ කරනවා. එතනින් නිකටින් රිලීස් කරන කෙලින්ම dopamine release එක. The other thing is nicotine also triggers the release of some chemicals on the ventral tegmental area නැත්නම් VTA එකේ සමහර chemicals release කරන්නත් nicotine මේ push කරනවා. අර මේකට කියන්නේ and those chemicals goes down the highway and triggers the release of even more dopamine, right? ඒ කියන්නේ අර අපි අර VTA එකට VTA කියන්නේ අපේ නියුක්ලියස් accumbens කියන මම අර කිව්ව highway එකේ මේ පැත්තයි මේ පැත්තයි කියලා. ඩෝපමින් ආපු ගාම කියන්නේ යා මේ පැත්තට තෝඩ් එක දෙනවා ඩෝපමින් රිලීස් කරන්න කියලා. එයා අර VTA එකටත් කියනවා හරි ඔයාගෙත් මම දන්නවා ඔයාගෙත් කෙමිකල්ස් වගේක් තියෙනවා. ඒ කෙමිකල්ස් රිලීස් කරාම ඒ කෙමිකල්ස් බූම් ගලම highway එකේ කෙලිම නියුක්ලියස් accumbens එකට ගිහිල්ලා නියුක්ලියස් accumbens එකේ තව even more dopamine release කරන්න කියලා ට්‍රිගර් කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඉන්න නිකටින් කියන හරි VTA එකටත් කියනවා ඔයාට ඕන කෙමිකල්ස් රිලීස් කරන්න which in turn will result in releasing even more dopamine, right? අර එහෙම කියනවා මේ කරන්න කියලා නිකටින් ආපු ගමම. ඉතින් අර ඒ දෙකම එකතු වෙලා පට්ට මේ dopamine release එකක් එනවා. අර ඒක තමයි සිගරට් ස්මෝක් කරාම මේ
පට ඩෝපින් රශ්යක් එකපාරම මේ ඩෝපින් හිට්ටයක් එන්නේ නැත්නම් නිකටින් රෂ් කියලා කියන්නේ ගොඩක් අය ඒකට තමයි කියන එකපාරම ඩෝපින් අර විනාඩි දෙකකින් තුනකින් නිකවර වෙනසක් තේරෙන්නේ සිගරට් එකේ සිගරට් ස්මෝක් කරන නැත්නම් වේප් කරන කොහොම හරි ඩෝපින් එකට ආවහම දැනෙන එක ඔන්න ඕකට තමයි කියන්නේ ගොඩක් අය කියලා. ඉතින් අර මේක තමයි අර ගොඩක් මේ when you nicotine ingest කරාම ingest කරන මෙතන කියන්නේ if you smoke a cigarette නැත්නම් vape කරොත් නැත්නම් ඔයා මෙතින් pouch එක තියාගත්තු අර ඔයාට මේ අර motivation properties දැනනවා අර පොඩ motivation වගේ දැනෙනවා නැත්නම් අර alert එක පොඩ්ඩක් වැඩි වෙනවා නැත්නම් you feel better නැත්නම් අර focus කරන්න help වෙනවා නැත්නම් මේ අර focus කරන්න help වෙනවා මේ ඔක්කොම properties අර අපි කටින් කතා කරලා dopamine වල තියෙන effects තමයි ඉතින් මේ වාට දැනෙන්නේ සිගරට් එක නැත්නම් vape එක නැත්නම් අර කොහොම හරි නිකටින් වගේ blood එකට ආවහම අර ඉතින් අර dopamine වල තියෙන positive ටික තමයි දැනෙන්නේ වැටෙන්නේ අර mesolimbic reward pathway එකේ there are accelerators that receive more dopamine right අර dopamine release කරන්න අර නිකටින් ආපුවාම එයා දෙපැත් VTA එකටත් කියනවා nucleus accumbens එකටත් කියනවා dopamine release කරන්න කියලා ඒ mesolimbic reward pathway එකේ systems තියෙනවා අර dopamine වැඩිපුර release වෙද්දී break කරන systems තියෙනවා අර වැඩිපුර dopamine release වෙනවා නැත්නම් dopamine අඩුවෙන් release වෙනවා අර ඒක අර control කරනත් මේ අපේ මේ brain නැත්නම් nucleus accumbens නෙමෙයි mesolimbic reward pathway එකේ තියෙනවා. ඉතින් අර ඒකට කියන්නේ they are called GABAergic variety කියලා. ඒකට නැත්නම් කියවේ GABA කියලා කියන්නේ ඕකට තමයි. GABA is an inhibitory neurotransmitter. අර inhibitory neurotransmitter කියන්නේ අර යාළුවට පුළුවන් අර මේ neurotransmitters and dopamine වගේ release එක slow down කරන්න. අපි highway එකේ බැලුවොත් නිකටින් කියනවා හරි නිකටින් කියනවා dopamine මාර්ගය release කරන්න කියලා. එන්දී අර accelerator button එක push කරන් ඉන්නවා. අර GABA කියන එක තමයි හරි මෙයා high යනවා වැඩි brake ගහන්න ඕන කියලා නිකටින් dopamine release එක slow කරන්න ඕන නම් එයා GABA කියන එක කෙනාට පුළුවන් ඔයාගේ මේ නිකටින් මේ dopamine release එක slow කරන්න. The interesting thing about nicotine is අර මේ ඔයා nicotine ගත්තාම nicotine වගේ GABA levels උත් අඩු කරනවා. අඩු කරනවා කියන්නේ මේ අඩු කරාම so what it means is like අර ඔයා highway එකේ යන ගමන් accelerate එක push කරන ගමන් අර while you push the gas අර brakes උත් මේ ඔයා brake එකනොත් කකුල ගන්න. එතකොට අර ඉක්මනින් යනවා නේද? කියන්නේ dopamine release එක trigger කරන ගමන් අර GABA කියන්නේ dopamine release එක slow කරන එකටත් කියනවා හරි ඔයා brake එකෙන් කකුල ගන්න. මට ඕනේ nicotine මාරු විදියට මේ dopamine මාරු විදියට එළියට release කරන්න කියලා. ඉතින් අර ඒක තමයි මේ අර මාර ලොකු dopamine rush එකක් දැනෙන්නේ kick එකක් නැත්තම්. nicotine rush කියලා කියන්නේ ගොඩක් අය. ඉතින් එහෙම තමයි ඔක වෙන්නේ. So in a nutshell nicotine increases dopamine and decrease GABA. අපි දැන් කතා කරා වගේ නේද? So ඊළඟට අපි බලමු දැන් අපි මේක බලහම අපිට පොඩි understanding තේරුම් ගැනීමකට ආව හැකි කොහොමද අපේ brain එකේ අපි cigarette smoke කරොත් නැත්නම් අපි කොහොම හරි අපේ ඇඟට nicotine ආවහම අර nicotine කොහොමද dopamine release කරන්න කියන එක ගැන අපිට මේකෙන් පොඩි understanding එකක් ආව හැකි. ඉතින් අර අපිට දැන් තේරෙනවා දැන් dopamine release එකට ගොඩක් අය addictive අර nicotine වල addictive nature ගොඩක් අය compare කරනවා අර dopamine release එකට. ඉතින් අර rewarding properties you feel motivated අපිට ඔයාට වැඩක් කරන්න focus වෙනවා. ඉතින් අර ඒක මේ nicotine හින්දා dopamine release වෙනවා. ඉතින් අර ඒ dopamine rush එකට addict වෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් අර ඒක ගැන දැන් අපිට පොඩි understanding එකක් එනවා කොහොමද nicotine dopamine release කරන්නේ කියලා. මම මේක ඔයාට example එකකින් නිකන් අපි නිකන් day to day life එකේ example එකක් ගත්තොත් පොඩ්ඩක් හිතන්න ඔයා වැඩ කරන ගමන් ඔයා පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ මාර you feel very stressed at work boss ආවද දෙනවා outlook එකේ email 100ක් විතර තියෙනවා excel එකේ spreadsheets බලන් ඉන්නේ එහා පැත්තේ වැඩ කරන එක්කෙනා අනේ මන්ද ඔය ඉන්නේ වැඩ එපා වෙලා ඉන්න වෙලාවක එළියට ගිහලා like you feel like having a cigarette or you feel like having a nicotine pouch or whatever vape එක මේ hit කරන්න හිතනවා ඉතින් අර ඔයා ඒ සිගරට් එක ස්මෝක් කරාම පස්සේ අර ඔයාට අර පොඩි වෙනසක් තේරෙන්නේ නැත්නම් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ මොකද මං කිව්වා වගේ අර මාර විදිහට dopamine rush එකක් එනවා dopamine release එකක් එනවා ඉතින් අර ඒ dopamine එක තමයි ඔයාගේ motivation levels පොඩ up කරනවා වගේ you feel a bit better than you used to feel අර ඔයාගේ ඔයාට පොඩ focus කරන්න help වෙනවා same thing අර ඔයාගේ අර heart break එකක් experience කරලා දෙන්න ඔයාගේ ජීවිතේ පොඩක් අර depressed ගතියකින් ඉන්නවා අර nicotine වගේ system එකට ආවොත්
අර ඩෝපමින් ඩම්පයක් එනවා ඩෝපින් මාරි රිලීස් වෙනවා. ඉතින් අර ඒ ඩෝපමින් වලින් තමයි අර ගොඩක් අයට මේ I don't want to say cigarettes will help them, but අර cigarettes more අර ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න අය ගොඩක් බිස්නස් කරන අය නැත්නම් ගොඩක් ප්‍රශ්න වල ඉන්න අය they smoke. මොකද අර ඩෝපමින් අර නිකටින් ට්‍රිගර් කරන ඩෝපමින් රිලීස් එක ට්‍රිගර් කරන ගමන් අපි කලින් කිව්වා අර GABA levels උත් control කරනවා. GABA කියන්නේ ඩෝපමින් රිලීස් එක ස්ටොප් කරන එක. ඉතින් එයාට කියනවා මේ ඩෝපමින් නවත්තන්න එපා ඩෝපමින් රිලීස් කරන්න දෙන්න කියලා. නිකටින් කියන්නේ. ඉතින් අර ඩෝපමින් මාර විදිහට රිලීස් වෙනවා. එහෙම තමයි ඩෝපමින් රෂ් එක එන්නේ. දැන් අපි බැලුවා කොහොමද අපේ මේ ඩෝපින් ලෙවල්ස් වලට නිකටින් වෙන්නේ කියලා. ඊළඟට අපි බලමු නිකටින් and acetylcholine කොහොමද එතන තියෙන කම්බිනේෂන් එක කියලා. ඔය ගොඩක් නිකටින් and acetylcholine එයා ගොඩක් අය ඒක ඉක්වේට් කරනවා. අර ගොඩක් මේ අපේ බ්‍රේන් එකට ෆෝකස් කරන්නත් මේ නිකටින් හෙල්ප් කරනවා කියලා ගොඩක් සයන්ටිෆික් ජර්නල්ස් වල මෙන්ෂන් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් බලමු දැන්. දැන් අපි බලමු ඇත්තරම මේ නිකටින් and acetylcholine කොහොමද අපේ බ්‍රේන් එකේ ෆෝකස් එක ඉන්ක්‍රීස් කරන්න උදව් කරන්න කියලා. අපි මේ කලින් කතා කරා වගේ acetylcholine කියන්නේ නියුරෝ මොඩියුලේටර් එකක්. මං කිව්වාගේ නියුරෝ මොඩියුලේටර් කියන්නේ එයාලා අපේ රිසෙප්ටර්ස් එක බයින්ඩ් වෙලා රිසෙප්ටර් කියන්නේ අර ඇන්ඩ්‍රියු හිබන් කිව්වාගේ අර පාකින් ස්පේස් ඔෆ් අ සෙල්. එයාලා ගිහලා එතන සෙල් එක ළඟින් පාක් කරලා එයාලට පුළුවන් සෙල් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න නේද? ගොඩක් අපේ බ්‍රේන් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් කියන්නේ අපි බ්‍රේන් ස්ටෙම් එකේ ගොඩක් acetylcholine රිලීස් වෙනවා. ඉතින් අර ඒ රිලීස් වෙච්ච acetylcholine ඒ කියන්නේ මේ නිකටින් අපේ බ්ලඩ් සිස්ටම් එකට ආවම එයා acetylcholine රිලීස් එක මේ ඉන්ක්‍රීස් කරනවා ට්‍රිගර් කරනවා. ඉතින් මේ acetylcholine රිලීස් මාර විදිහට රිලීස් වුණාම ඒ රිලීස් වෙච්ච එයාලට පුළුවන් ඔයා අපේ දැන් ඔයා පොඩ්ඩක් හිතන්නකෝ ඔයා මොකක් හරි වැඩක් කරනවා කියලා. ඔයා පොතක් ලියනවා නැත්නම් ඔයා ලියුමක් ලියනවා අර පට්ට විදියට ෆෝකස් කරලා you are locked in අර ඔයාගේ 100% ෆෝකස් එක ඒ ලියුම ලියන එකට තමයි දීලා තියෙන්නේ. ඉතින් අර ඒ ලියුම ලියන්න අපේ බ්‍රේන් එකේ මේ එකට ඉන්වෝල්ව් වෙලා තියෙන නියුරෝන්ස් ඒ නියුරෝන්ස් එකට බූස්ට් එකක් දෙන්න පුළුවන් acetylcholine. අර ඒ ඉන්වෝල්ව් වෙලා තියෙන බූස්ට් නියුරෝන්ස් වලට විතරයි මේ acetylcholine එකෙන් මේ බූස්ට් එක දෙන්නේ. ඉන්වෝල්ව් වෙලා නැති නියුරෝන්ස් වලට මේ බූස්ට් එකක් දෙන්නේ නැහැ. ඒක ඇත්තටම මාරයි. ඔයාලා මේ පොඩක් පේපර්ස් කියලා බලන්න මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා මේ part එක it's very beautiful how it happens. ඒ කියන්නේ අර ඇත්තටම ඔයා වැඩක් කරන නියුරෝන්ස් වලට විතරයි මේ බූස්ට් එක. ඒ කියන්නේ acetylcholine දන්න හරි මේ නියුරෝන්ස් තමයි ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ මෙයාට මේ ලියුම ලියන්න. මම ඒකට පොඩ්ඩක් වැඩිපුර බූස්ට් එකක් දෙන්න. මම ඒකට සිලෙක්ටිව් අර ඇටෙන්ෂන් එක දෙන්නම්. මෙයාට ලියුම ලියන්න උදව් වෙන්න ෆෝකස් කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අර මම මේකට එක්සාම්පල් එකක් දුන්න මෙහෙම කියමු acetylcholine released from the brain leads to a spotlight or highlighting of particular neural circuits in the brain. අර මං කිව්ව එකම තමයි මේ මම මේ නෝට්ස් වල ලියාගෙන තියෙන්නේ. so දැන් අපි මෙහෙම බලමු දැන් ඔය ෆයිනෑන්ස් වල වැඩ කරන එක්කෙනෙක් ඔයා මොකක් හරි කම්පැනි එක ෆයිනෑන්ස් වැඩ කරන කෙනෙක් කියමුකෝ. ඔයාට ඔයාගේ බජට් එක බැලන්ස් කරන්න ඕන. බජට් එක බැලන්ස් නැහැ. it's all over the place. අර ඔයාට බොසා කිව්වා හරි ඔයා මේ බජට් එක හදලා ඔයක ලස්සන බැලන්ස් කරලා මට දෙන්න මම මේක බෝඩ් එකට ප්‍රසන්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ මිනිස්සයා තේ ඉඳන් රෑ වෙනකන් ওই බජට් එක හදනවා ෆෝකස් කරන්න අර ට්‍රැකර් පැනගෙන ඉන්නේ අර ඔය වැඩ කරන ඔෆිස් එකේ වැඩ කරද්දි තේරෙනවනේ. ඉතින් ඒ එකපාරම එළියට ගිහිල්ලා වැඩ කරලා ස්ට්‍රෙස් he go out for a smoke break. නැත්නම් අර method of consumption මං කිව්වා වගේ ඒක ගැන ගොඩක් හිතන්න එපා. ඒක අපි මේකේ දෙවෙනි සෙක්ෂන් එකේ කතා කරමු. කොහොම හරි එයාගේ ඇඟට නිකටින් එනවා. හරිද? නිකටින් ආව ගහම මම කිව්වාගේ ආපු ගාම කෙලින්ම අපි එකටම කතා කරාගේ ඩෝපමින් රිලීස් එකකුත් වෙනවා. අර මම මේ දෙවෙනි එක තමයි කරන්නේ. දැන් acetylcholine and focus ගැන තමයි මේකේ කතා කරන්නේ. අර නිකටින් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ආපු ගාම යාලා කෙලින්ම ගෙන හරි acetylcholine රිලීස් කරන්න. acetylcholine රිලීස් වෙච්ච ගාම acetylcholine කෙලින්ම ඔයාගේ බ්‍රේන් එකේ හොයන් යනවා. ඔයා අර බජට් එක ඔයා මේ බැලන්ස් කරනවා වගේ ඒකට ඉන්වෝල්ව් වෙලා තියෙන නියුරෝන්ස් ඇක්ටිව් නේ. ඉතින් අර acetylcholine ආපු ගාම කියන හරි මෙයා මාර විදිහට වැඩ කරනවා. මම මෙයාට බූස්ට් එකක් දෙන්නම් වැඩිපුර ෆෝකස් කරන්න කියලා. ඉතින් ඒක තමයි අර after you are stressed වෙලා මේ ස්මෝක් බ්‍රේක් එකකින් ස්මෝක් කරලා ආවට පස්සේ නැත්තම් නිකටින් පවුච් එකක් දාගත්තා වගේ any way of consuming nicotine into your bloodstream. අර එතනින් පස්සේ තමයි අර පොඩ ෆෝකස් කරන්න හෙල්ප් වෙනවා කියලා මේ ඇත්තට මේ ගොඩක් මෙඩිකල් ලිටරේචර් වල මේක මෙන්ෂන් වෙලා තියෙනවා. ගොඩක් ඔය රිසර්ච් ආටිකල්ස් වල මම හිතන්නේ ගොඩක් කට්ටියට පර්සනල් එක්සැම්පල්ස් උත් ඇති මේ ගොඩක් ඔය පාඩම් එහෙම කියන්න හොඳ නැහැනේ. මේ ඔය අසයින්මන්ට්ස් එහෙම කරද්දී කැම්ප් කොලෙජ් එකේ ඉද්දී ස්මෝක් එකක් කරලා ආවම it helps you focus. I don't know, I used it helped me. මම හිතන්නේ ඔයාලටත් එහෙම උදව් කරලා තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මම ආයෙ කියනවා අර මම මේකේ කියන්නේ නිකටින් කෙමිකල් එක ගැන විතරයි.
ස්මෝකින් මෙතඩ් of කන්සම්ෂන් ගෙන්වේ ඒක මෙතඩ් of කන්සම්ෂන් එතන තමර ගොඩක් නිකටව සයිඩ් ෆෙක්ස් තියෙන අපි ඒක මේ දෙවනි සක්ෂණය කතාකරු මංකිවවාගේ ඉතින් අර ආපු ගාම මංකිව අර ඇසිට කෝලින් අර නිවරෝන්සල් හෙල්ප් කරන යාලාර ස්පොට් ලයිට් කරලාර ඉන්බෝල්ලා තියෙන නිවරෝන්සල්ල අටෙන්ෂන් එක දෙෙන යකට බූස්ට ඇදීල වාට එතනින් තමාර නිකටින් ආට කොහොමද මේ ෆෝකස් කරන්න හෙල්ප් පෙන්න්න කියලා දැන්වාට පොඩි අන්ඩස්ටෑනිික් තියෙන ඇති මේක බැලවට පස්සේ So, in a nutshell, nicotine releases of the acetylcholine, which gives a boost to the neural circuits that are involved in focusing on a task. Only that and nothing else. අර මං කිව්ව එකම තමයි මේ නෝට් එක ලියන්න තියෙන්නේ. ඉතින් අර මේකට අපේ ප්‍රොෆෙසර් ඇන්ඩ්‍රියු හියුබර්න් එයා කියනවා මේ attention spotlight කියලා. මං හිතන්නේ එයා කොයින් කරපු ටර්ම් එකද නැත්නම් මෙඩිකල් කමියුනිටි එකේ තියෙන ටර්ම් එකද කියලා. හැබැයි මේ මම මේ ආටිකල්ස් කියවගෙන යද්දි ගොඩක් මට මේ attention spotlight කියන එක හම්බුන්නේ නැහැ. මම එක මට එක ඇහුනේ ඇන්ඩ්‍රි හිබන්ගේ පොඩ්කාස්ටි විතරයි මම හිතුව ඇතල එක ලස්සන්ට ඒ ලස්සනට මැනේද ඇටෙන්ශනල් ස්පොට්ලයිට් බයි ඇසිට කෝලින් ඉන්ඩියස් ට්‍රිකට් බයි නිකටීන් කියලා එකති අර මාරවිදිරවට මේ මතක තියාගන්නත් ලේසි නේද ඇටලිස් පොමි ඉතින් මහිතන්නේ වාලත් එකම ලොකු ඇතරම බැලුවොත් ඇත්තරම ලොකු අමාරු සයින්ස් ගොඩ නෑ මෙතන අනියන් ඔයා ඇත්තර නිකටින් ගත්තා නිකට නැවිල්ලවාගේ ඇසිට කෝලින් ලිස එක ට්‍රිග කරන ඇසි කෝලින් ට්‍රිග ඇසිට කෝලින් හවාගෙනවාගේ බ්‍රේන් එක මක්කර වැඩක් කරද එකට සම්බන්ධලා නිවරෝන්ස් යලගෙන හරි මාන්සිල වැඩ කරන වට ෆේක් ෆෝකස් කරන මත් හෙල්පයක් දෙන්න කියලා එයා නිවරෝන්සල පොඩි බූස්ටක් දෙනවා ඒක තමා මේ කනිකවගේ ඔය මේ නිකට වලින් ෆෝකස් කන් හෙල්පෙන කියලා ගොඩ මෙඩිකල් ජර්නසල් තියෙන ඉති අපි ඊළඟට බැලුවොත් අර නිකටීන් වල තියෙන එක තමාර නිකටින් අර ඇසිට කෝලින් ට්‍රිග කරහම අර ඇසිට කෝලින් ගිහිල්ලා බ්‍රේන් එක කොහෙවත් අපේ අර නිවරල් සර්කිටස් වෙනස් කරන්න අර අපේ බ්‍රේන් කෙමිස්ට්‍රික වෙනස් කරන්න එයාලා පොඩ්ඩක් අර මේ අර ඇක්ටිවටලා තිය නිවරෝන්සල්ට බූස්ට එකක් දෙෙන විතරයි අනික දුවන එක්කනට මේ වතුර මරදන දුවනකට වතුර දෙනවාගේ අර නිවරෝන්ස් අර බොසාගේ බජට් එක බැලන්ස් කරන්න ඕව ටයිම් වැඩ කරන මහන්සියකන ඉද ඇසිට කෝඩි නැවල කියෙන හරිවා මාන්සි කරන මාන්සිරට කරන කියල මන්දන්න මාතවට හෙල්පයක් දෙන්න කියලා ඉතින් අර නිවරෝන් අර නිකටින් අප බ්‍රස්්‍රීම එකට ඇවිල්ලා ඇසිට කෝඩෙන් රිලිස්සලා අර මේ එන බූස්ට එක 30-45 මිනිස් ගැන මිනාට තිහක් මිනාට ලිස්පාක් විතර වගේ තමා මේ ඒක ෆෙක්් තියෙන්නේ ඉතින් අර මම මේක කිවට පස මම ආය කියන්න ඕනේ මේක මේ මම මේ ගොඩ කටයට ප්‍රමෝට් කරන ම ඉන්වයිට කර ඉටස් not like a call to call for arms or like an invite මිනිස්සුන්ටගේ මේ සිකරට් පැකයක් කරගන්න every hour you start chain smoke කරන්න ගන්න එපා සිගරට්ස් මේ ෆෝකස් කරන්න හෙල්ප් වෙනවා කියලා මම මේකෙන් කියන්නේ කෙලින්ම ඇත්තම නිකටින් වල තියෙන නිකටින් තියෙන ඉෆෙක්ට් එකක් තමයි නිකටින් අපේ බ්‍රේන් එකේ අපිට ෆෝකස් කරන්න හෙල්ප් වෙනවා ඉතින් අර ඒකේ සයන්ස් ගැන තමයි මම කතා කරේ මම ඔයාට කොහෙවත් කියන්නේ ස්මෝක් කරන්න එපාවත් මගේ මේ ඔයාලා දන්න ඇති මේ පොඩ්කාස්ට් එක බලලා තිනම් මගේ අයිඩියා එක තමයි මම ඔයාලට ෆැක්ට්ස් ටික දෙනවා ඔයාලා පොඩි ළමයි නෙමෙයිනේ ෆැක්ට්ස් ටික අරගෙන ඔයාලගේ ජීවිතේ ඔයාලගේ මේ ඩිසිෂන්ස් ගන්න අර නොදැනුවත්ව ඩිසිෂන් එක ගන්නවට දැනගෙන ඩිසිෂන් ගන්න එක මම හිතන්නේ හැමෝටම හොඳයි for you as a person and for society in general right that's මම ඇත්තට මේක බිලීව් කරන දෙයක් ඉතින් ඒක තමයි මම මේ ගොඩක් ෆැක්ට්ස් ටික අර අන්බයස්ඩ් විදිහට දෙන්න කියලා හිතුවේ අර මම ඇත්තට මගේ ඔපිනියන් එක පුෂ් කරන්න කැමති නෑ ඔයාලා මේ ෆැක්ට්ස් ටික අරගෙන ඔයාලගේම ඔපිනියන් එක බිල්ඩ් කරගෙන just make your own decisions right අර ඊට පස්සේ මම ආය කියන්න ඕනේ මම මේ නිකටින් කෙමිකල් එක ගැන විතරයි කතා කරන්නේ method of consumption නෙමෙයි දැන් අපිට මේක කරාම අපිට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් තියෙනවා හරි නිකටින් ගත්තාම අපේ මිසලිම්බික් සිස්ටම් එකේ ඩෝපමින් රිලීස් වෙන හැටි අපිට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා දැන් අර ඇසිටමෝෆින් එක ඇසිටකෝලින් එක කොහොමද අපේ බ්‍රේන් එකේ ෆෝකස් කරන්න හෙල්ප් වෙන්නේ නිකටින් කියලා අපිට අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා ඉතින් අර දැන් අපිට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා නේද ඉතින් අපි ඊළඟට කතා කරමු අපි මේ කියන්නේ ස්මෝකින් නෝ වේපින් ටොබැකෝ ටු ගෙට් අ පොසිටිව් ඉෆෙක්ට් ඔෆ් ඒ කියන්නේ මේ කොහෙවත් හිතන්න එපා මේ මම එකෙන් ප්‍රමෝට් කරන්න මේ ස්මෝකින් ඇන් වේප් කරාම අර ඒකේ පොසිටිව් ඉෆෙක්ට්ස් තියෙනවා එහෙනම් ඩෝන් ගාලා ස්මෝක් ඇන් වේප් කරන්න කියලා in fact ස්මෝකින් ඇන් වේපින් වල තියෙන නෙගටිව් ඉෆෙක්ට්ස් නිකටින් වල තියෙන පොසිටිව් ඉෆෙක්ට්ස් වලට අරක නෙගටිව් ඉෆෙක්ට්ස් වැඩි ඒකින risk to reward ratio එක it's not looking good it's more risky than the reward ඒ කියන්නේ ඔයාලට reward එකට වඩා risk එක වැඩි smoking
නිකටින් ගන්න through smoking or dipping or snuffing හරිද ඒ ගැන අපි section 2 එකේ කතා කරමු but I have to keep say I'm going to keep මම මේක එක දිගට කියනවා මොකද මට I don't want to give you the impression of me promoting nicotine කියලා වර කවුරු හරි එක්කෙනෙක් මේක වැරදි විදියට අද මේ තේරුම් ගන්න එක අඩු කරන්න තමයි මම මේක වැඩිපුර කියන්නේ ගොඩක් කට්ටියට මේක they will find this annoying but as a I have to do it I feel like I should do it එහෙනම් ඉතින් මම කරනවා so if you don't like it I'm sorry guys but you know why I'm doing this right so දැන් මේක කතා කරා වගේම තව ඉම්පෝර්ටන් ෆැක්ටයක් තින කියන්න මේ ගොඩක් ඔය රීසර්ච් පේපර්ස් කියන්න අද වට පේන ඇති මෙඩිකල් කමිනිට එකේ ඩොක්ටර්ස් ලයි සයින්ටිස් ලයි අතර මේ පොඩි වලියක් තිනවා මේකට කියන්නේ මේ එකන් ඩොක්ටර් සයින්ටිස් ලත් නෙමේ ගොඩක් ඔය මේක අර මෙඩිකල් කමිනිට කියන්නේ ලම්පර්ස් වර්සස් ස්ප්ලිටර්ස් කියලා කියන්නේ ගොඩක් අය මම හිතනවා ලංකාවේ මෙඩිකල් සොසයිටි එකේ ඩොක්ටර්ස් ලත් මේක කරනවා මම දැකලා තියෙනවා ගොඩක් ඔය මේන් ස්ට්‍රීම් මීඩියා වල නිකම් the loud minority එකන ගොඩක් ඔය ටීවී එකේ මයික් එකේ ඉස්සරහා කතා කරන පොඩි ඩොක්ටර්ස්ලා ප්‍රමාණයක් ඉන්නේ එයාලා මේක කරන ලම්පර්ස් කියන්නේ අර හැමදේම මේ එක කැටගරිකට දාලා අර ජෙනරලයිස් කරලා කියන එක ස්ප්ලිටර්ස් කියන්නේ අර හැම එකෙම ස්මෝල් පොයින්ට්ස් වල ගිහිල්ලා හැම එකම ස්පෙසිෆයි කරලා කතා කරන විදිය මම මේක ඔයාලට එක්සැම්පල් එකෙන් කියන්නම් දැන් ලම්ප කෙනෙක් අපි ඩොක්ටර් කෙනෙක් එයාගේ ඔපිනියන බලමු ගොඩක් කට්ටිය කියන්නේ ස්මෝකින් කැන්සර් හදනවා නිකටින් කැන්සර් හදනවා හැමදේම හොඳ නැහැ කියලා තමයි කියන්නේ ලංකාවේ ඩොක්ටර්ස්ලා අහලා ඇති නිකටින් කැන්සර් හදනවා කියලා ඒ පොයින්ට් එක මම හිතන්නේ පට්ට ප්‍රසිද්ධයි නේද මේක මම ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා මම නම් කියන්නේ නැහැ බට් මේක අර ලංකාවේ ඩොක්ටර්ස්ලාගේ ඩොක්ටර්ස්ලා පුෂ් කරන පොයින්ට් එකක් තමයි මේක බට් අපි ඔයා සයින්ටිස්ට් කෙනෙක්ගෙන් ඇහුවොත් නැත්නම් බයෝමෙඩිකල්ස් මෙඩිකල් පැත්තේ ඉන්න කෙනෙක් ඇහුවොත් එයාලා ගොඩක් ඔය මේ එයාලා ස්ප්ලිට් කරන්න කැමති. එයාලා කියන හරි ස්මෝකින් තමා කැන්සර් හදන්නේ. නිකටින් අපේ ඇඟට ගන්න ස්මෝක් කරලා ඒ හින්දා අර ස්මෝක් කරලා නිකටින් අපේ ඇඟට આવොත් ස්මෝකින් වල කාසිනොජන්ස් කැන්සර් හදන මම මේක ගැන පස්සේ කතා කරන්නම් බත් මම මේ එක්ස්ප්ලেইন කරන්න කියන්නේ අර කාසිනොජන්ස් තමයි කැන්සර් හදන්නේ නිකටින් වල කැන්සර් හදන ප්‍රොපර්ටිස් නෑ දැනට තාම හොයාගෙන නෑ නිකටින් වල ගොඩක් පොසිටිව් ඉෆෙක්ට්ස් තමයි තියෙන කියලා එයාට අර හැමදේම කඩ තමයි කියන්නේ ඒවා ඩොක්ටර්ස්ලා අර ඔක්කොම මේ අරවා කළා අර කියන්නේ හරි ඔව් ස්මෝකිනුත් කැන්සර් හදනවා නිකටිනුත් කැන්සර් හදනවා ඉතින් අර ඒක තමයි කියන්නේ ලම්පර්ස් versus ස්ප්ලිටර්ස් කියලා මේ ඒක මම මේ ටොපික් එකෙන් පොඩ එලියට ගියා but I don't know why I said it but I feel like you guys should know that ඉතින් මේ අර ඊළඟ පොයින්ට් එක බලමු මම කිව්වේ මේ නිකටින් අපේ බ්‍රේන් එකට ඇෆෙක්ට් කරන කොහොමද කියලා මම පොයින්ට්ස් තුනක් කියනවා කියලා මේ third point එක තමයි nicotine and alertness අර ගොඩක් මේ when you smoke a cigarette or when you hit the vape කොහොම හරි වගේ නිකටින් වගේ blood stream එකට ආවහම අර වගේ alertness එක වගේ energy levels up වෙනවා කියලා රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මම මේක separate කරනවා method of consumption and nicotine. ඉතින් අර නිකටින් කොහොමද අපේ අර energy levels අපේ alertness එක increase කරන්නේ? නිකටින් ආවහම අපේ brain එකේ neurotransmitter එකක් තියෙනවා මම කලින් episodes වල කතා කරා norepinephrine කියලා. අර norepinephrine තමයි මේ අපේ ගොඩක් ඔය energy levels නැත්නම් අපේ alertness එකට එක මේ ඒකත් එක්ක involve වෙලා තියෙන අපේ brain එකේ neurotransmitter එක. ඉතින් අපේ මේ norepinephrine release වෙනවා from a cluster of neurons from the back of the brain called locus coeruleus ඒක නම් මම කියන්න දන්නෙත් නැහැ locus coeruleus something like that මේ scientific words පට්ට අමාරුයි කියවන්න අරවා science field එකේ කෙනෙක් නම් ඇත්තටම මේ ඔයාලට මෙයා ලේසි වුණත් ඔය research paper එකක් කියවන් යද්දි you see a fucking word like this and you go locus coeruleus what the fuck that is right කොහොම හරි මේ ඔය locus coeruleus ද මොනමයි මගුලෙන්ද තමා මේ norepinephrine අපේ brain එක release වෙන්නේ අර norepinephrine මේ තමා මං කිව්වා වගේ අපේ alertness එක අපේ energy levels එක mention වෙලා තියෙන්නේ so දැන් ඔයාට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා කොහොමද නිකටින් අපේ බ්‍රේන් එකේ ඉම්පැක්ට් එන්නේ බ්‍රේන් එකට ඇවිල්ලා අපේ මිසෙලිම්බික් සිස්ටම් එකත් එක්ක ඇවිල්ලා අපේ ඩෝපමින් රිලීස් වෙන්නේ කොහොමද අපේ GABA levels අඩු කරන්නේ කොහොමද අර රිලීස් එකේ බ්‍රේක්ස් නැති කරන්න නැත්නම් නිකටින් කොහොමද අපේ ෆෝකස් එක අර ඇටෙන්ෂන් ස්පොට්ලයිට් කියන එක කොහොමද අරව වෙන්නේ අපි දැන් කතා කරා නිකටින් කොහොමද අපේ alertness එකට energy levels වලට මේ impact වෙන්නේ by triggering the release of norepinephrine අර එතන තමා දැන් අපිට පොඩි understanding වෙනවා කොහොමද අපේ brain එකට නිකටින් impact වෙන්නේ කියලා
You know what again? Have such such a impact on our brain in a positive way when nicotine මේ chemical එක කිව්වාගේ අපේ brain එකට positive impacts තියනවා කියලා scientific community එකේ record වෙලා තියෙනවා as long as you administer it in a safe way. ඒ කියන්නේ අර misuse කරන්න නැතුව abuse කරන්න නැතුව අපි ඒක අපේ system එකට දැම්මොත් scientific benefits තියනවා කියලා record වෙලා තියෙනවා. So yeah අපි ඊළඟට කතා කරමු nicotine කොහොමද අපේ body එකට affect කරන්නේ කියලා. So දැන් අපි බලමු කොහොමද මේ nicotine අපේ nicotine අපේ body එකට නැත්නම් අපේ peripheral nervous system එකට නැත්නම් අපේ body එකට කොහොමද affect කරන්නේ කියලා. nicotine suppresses appetite කියන්නේ දැන් අපේ appetite කියන්නේ අපේ බඩගින්න නැත්නම් අපේ කෑමට කන්න තියෙන ආසාව ඒක අඩු කරන්න පුළුවන් nicotine වලට. මම මේකට example එකකින් කියන්නම්. දැන් ගොඩක් අය මේ කන්න කලින් බඩගින්නේදී if they smoke a cigarette ඔය අර vape pen එක hit කරනවා නම් හැමදෙස්සෙම නැත්නම් nicotine pouch එකක් තියන් ඉන්නවා නම් අර බඩගිනි එන එක නැති වෙනවා. ඒක තමයි ගොඩක් අය මේ ඔයාලා දැකලා ඇති කෑවට පස්සේ ස්මෝක් කරන්නේ before කන්න කලින් ස්මෝක් කරනවා කෑවට පස්සේ ස්මෝක් කරන්නේ. අර වීඩ් වල කරන්නේ එයාලා ඇත්තටම මේ ඔයාලා බඩගින්න වැඩි කරනවා. මන්චීස් කියන්නේ THC වලින් ඒක වෙනවා. එනොත් අර නිකොටින් වලින් කරන්නේ අර බඩගින්න අඩු කරනවා නැත්නම් සප්‍රෙස් කරනවා. ඒක ඇත්තටම වෙන්නේ අපේ මවුත් එකේ තියෙනවා හිපොතැලමස් කියලා තියෙනවා. අර හිපොතැලමස් එකේ small collection of neurons in our mouth. අර අර small collection of neurons තමයි මේකට responsible. මේකට මේවා කියන්න ඕනේ. අර ඒ collection of neurons තමයි අපේ එයාලා control කරන අපේ sex behavior එක ගැන අපේ sexual drive අපේ අර aggression එක මේ කේන්ති යන එක අර aggression aggressive ඒකට මේ සිංහල වචන කියනවා කේන්ති යනවා නැත්නම් අර මල පයින්නවා අර ඒකට තමයි මම හිතන්නේ aggressive කියන්නේ. And also mediating the temperature of our body temperature එකත් ඒක mediate කරන්න පුළුවන් these lump of or the collection of small cells in our hypothalamus, right? අර more importantly අපේ අර hypothalamus එකේ collection මේ neuron collection එකට කියන්නේ POMC කියලා. POMC POMC, right? අර POMC එක තමා ගොඩක් ඔය මේ collection of neuron අර එයාලා තමයි ඔය appetite එක suppress කරන නැත්නම් අපේ cigarette නැත්නම් nicotine use කරාම අපේ අර බඩගින්න නැති වෙනවා කියන්නේ ගොඩක් මේ කට්ටිය කියන්නේ. ඕක scientific community එකත් ඔක record වෙලා තියෙනවා. ඉතින් යාලා research කරලා බලද්දි යාලා මේ හොයාගන්න පුළුවන් වෙනවා. අර POMC කියන neuron collection එක තමා මේ අපේ appetite එක suppress කරන main agent, right? ඉතින් අපේ අර nicotine අපේ blood stream එකට ආවහම එයාලා ආපු ගාම අපි කිව්වා වගේ nicotinic alpha 4 beta 2 containing nicotinic receptors එක මේ bind වෙනවා කියලා අපි කතා කරා. ඉතින් අර මේ nicotine මේකත් එක bind වුණාම ඒ receptors as a consequence අර POMC neurons එයාලා POMC neurons වල electrical activity එක increase වෙනවා නේද? අර POMC neurons තමයි මම කිව්වා වගේ අපේ appetite එක නැත්නම් බඩගින්න suppress කරන්න බඩගින්නත් එක regulate කරන්න එයාලා තමයි මේ ඒකට responsible. අර POMC neurons එයාලට අර access එක තියෙනවා අපේ body එකේ අපේ ඇඟේ various parts වලට එයාලා මාර access එකක් තියෙනවා ඒ neurons ලට. එයාලට පුළුවන් අපේ මේ අපේ blood මේ අපේ body එකේ අර about how we feel අර කියන කොච්චර බන්ඩිෆුල්ද කියලා එන feeling එක ඒක control කරන්න පුළුවන් POMC neurons ලට. තව අපේ blood sugar levels ඒකට පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා. මොකද මේ අර blood sugar levels ට පුළුවන් අපේ බඩගින්න වෙනස් කරන්න. අර blood sugar එහෙම ඒකේ change එකක් තියෙනවා. අර බඩගින්න වැඩිපුර දැනෙනවා. And also POMC chemical එකට පුළුවන් අපේ jaw අපේ අර හක්කේ හපන movement එක ඒකටත් මේ යාලා පොඩ්ඩක් involve වෙලා තියෙනවා. අර your ability to chew, right? අර ගොඩක් ඔයාලට දැනලා තියෙනවා සමහර වෙලාවට මේ බඩගින්න තියෙනවොත් ඔයාලට කණ්ඩ හිතෙන්නේ the culprit is POMC neurons. අර ඉතින් අර දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා කොහොමද මේ nicotine අර බඩගින්න නැති කරන්නේ බඩගින්න suppress කරන්න කියන එක පොඩි අයිඩියා එකක් ඇති. ඒක මම recap කරොත් මේ මං කිව්ව point එක. When you ingest nicotine, you activate these POMC neurons which suppress appetite. You limit the impulse to chew. It also reduces the craving for food by regulating blood sugar levels. මෙතනින් කියන්න ඇත්තරම කලින් කිව්ව එක තමයි නිකොටින් අර POMC නිකොටින් ගත්තාම අපේ POMC neurons වල activity එක
ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් යාළුට පුළුවන් අපේ ඇපරේට් එක සප්‍රෙස් කරන්න, අපේ අර හපන්න තියෙන එක රෙගුලේට් කරන්නත් පුළුවන් පොම්සීලට. තව අපේ බ්ලඩ් ෂුගර් ලෙවල්ස් වලත් යාළුට පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අපේ බඩගින්න අරව කරන්න පුළුවන්. අර ඒ හින්දා තමයි ගොඩක් නිකටින් නිවස් එකයි අර ඇපටයිට් සප්‍රෙස් වෙන එකයි ලින්ක් වෙලා තියෙන්නේ. අර සිගරට් නැත්නම් වේප් නැත්නම් කොහොම හරි ඔය නිකටින් වගේ ඇඟට දාගත්තොත් අර නිකටින් ඇඟට බ්ලඩ් ස්ට්‍රීම් එකට ආවට පස්සේ අර කන්න හිතෙන එක පොඩ්ඩක් අඩු වෙනවා කියන්නේ. නැත්නම් ගොඩක් සිගරට්ස් ගොඩක් ගහන අය කෙට්ටු වෙනවා කියන්නේ. Now we have a small understanding how that happens and how කොහොමද නිකටින් ඒකට ඉන්ස්පයර් වෙන්නේ කියලා ඔයාලට මෙතන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා. මේක හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අර ඒක මම it's up to you to decide, right? අර මේක තමයි ෆැක්ට් එක. ඔයාලා ඉතින් මේක අරගෙන you make your own decisions. අර මම මගේ opinion එක කලින් කිව්වා වගේ ඔයාලට push කරන්න යන්නේ නැහැ. As grown adults මේ පොඩි ළමයි නෙමෙයිනේ. ඔයාලාගේම මේ you can make your own decisions. අර මට කට්ටිය මේ මගේ opinion එක නැත්නම් මගේ agenda එක push කරන්න ඕනේ නැහැ. Everyone can make their own decisions and my job is in life is to just give you guys facts. Right? දැන් අපි නිකටින් ගැන ගොඩක් කතා කරේ නිකන් අර ගොඩක් මේ අපි හොඳ සයිඩ් එක තමයි නිකටින් ගැන කතා කරේ. නිකටින් වලත් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. අපේ බ්‍රේන් එකේ නැත්නම් අපේ බොඩි එකට කොහොමද නිකටින් අර නෙගටිව්ලි ඉම්පැක්ට් වෙන්නේ කියන එක අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරලාට පස්සේ අපි යමු section 2 එකට. section 2 එක තමයි මම කිව්වා වගේ method of nicotine consumption and its effects. අර නිකටින් අපි ඇඟට දාගන්න විදිහයි අර ඒක කොහොමද අපේ ඇඟට බලපාන්නේ කියලා. පළවෙනි එක තමා මේක මං අර ඊළඟ එකට ප්‍රීකර්සයක් වගේ කියන්න. ගොඩක් අය හිතන් ඉන්නවා අර ස්මෝකින් නැත්තම් වේපින් ටොබැකෝ නැත්තම් මේ කරන විදිය ඩේන්ජරස්. අර මේ මෙතන මේ නිකටින් පවුච් එක තියාගන්න එක, මෙතන අර මේ දුම්කොළ මේ තොලේ තියාගන්න එක නැත්නම් නහය තියාගන්න එක හෙල්දි කියලා. එනොත් ඔය ඇත්තටම මම මේක ගොඩක් රිසර්ච් කරලා බලද්දි ඔයාලටත් හොයාගන්න පුළුවන්. මම මේ රිසර්ච් මේ ආටිකල්ස් ටික ලින්ක්ස් ටික දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අර ඔයා නිකටින් ඔයා ඩිපින් කරනවා නම් නැත්නම් ඔයා පිලෝස් නැත්නම් නිකටින් පවුචස් මේ ඔයාගේ තොලේ මේ තොලයට තියාගන්නවා නම් කැන්සර් හැදෙන්න තියෙන රිස්ක් එක, කැන්සර් හැදෙන්න තියෙන chance එක 50 times වලින් වැඩි වෙනවා. ඒ කියන්නේ නිකන් මිනිස්සෙක්ගේ මවුත් කැන්සර් හැදෙන්න තියෙන එකයි නිකටින් නිකන් මිනිස්සෙක්ගේ මවුත් කැන්සර් හැදෙන්න තියෙන මේ එකට වඩා 50 ගුණයකින් වැඩි වෙනවා ඔයා නිකටින් ටොබැකෝ මෙතන මේ තොලේ තියාගෙන එහෙමනම් ඔයා කන්සියුම් කරන්න කියලා. ඒක අපි මේ පස්සේ කතා කරමු මේ method of consumption, but this is like a small precursor or like a small trailer for the section 2 of this podcast, right? I feel bad to break this ගොඩ කට්ටියගේ හිතන් ඉන්න ඇති මෙහෙම තියෙනවා. I feel like the bad guy for bursting your bubble, but මම අර හොඳත් කියන්න ඕන නරකත් කියන්න ඕන නේද? මොකද මම මේ පොඩ්කාස්ට් එකේ ගොඩක් data collect කරද්දි මම ගොඩක් මේක ඔළුවේ තියන් හිටියේ මම අර I don't want to be biased. අර සිගරට්ස් ගැන හොඳම නැත්නම් නිකටින් ගැන හොඳම විතරක් නෙමෙයි නරක පැත්තත් අර එක සමාන කියන්න ඕනේ. මොකද ස්පෙෂලි දැන් මේ channel එකේ පොඩ reach එක වැඩි වෙගෙන එන්නේ ගොඩක් කට්ටිය මේ මගේ episodes බලනවා. ඉතින් අර මම හොඳ වගේම නරක පැත්තත් කියන්න ඕනේ. බලන එක්කෙනා දෙපැත්තම බලලා මේ එයා they will make their own decisions, which is they are making own conscious decision, right? කවුරුත් යාව force කරන්නේ අර peer pressure කරන්නේ එයා දන්නවා. නිකටින් වල හොඳ මොකද්ද? නිකටින් අපේ ඇඟට දාගන්න විදිය අනුව ඒකේ නරක විදිය වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම වට මම හිතන්නේ මේ එපිසෝඩ් එක ඉවරනකම් බැලුවොත් you will get a small understanding. පොඩ්ඩක් ඉද ටොපික් එකෙන් එළියට ගියා, but it's very hard to අර තනියම කායක් හරි කතා කරද්දි පොඩ්කාස්ට් එක නැත්නම් කායක් හරි නිකන් කන්වර්සේෂන් එකක් කරද්දි ලස්සන යන්න පුළුවන්. අර තනියම කැමරාව දිහා බලන් කියවද්දි පොඩ්ඩක් track out වෙනවා, but ඒක තමයි මමගේ මේ notes තියෙන්නේ. To pull me back into track, right? මේ yeah අපි ඊළඟට බලමු what is it? It's not just smoking and vaping which is අපි එහෙම බලමු. දැන් අපි අර method of consumption අමතක කරලා pure nicotine chemical එකේ ඒකේ තියෙන bad effects මොනවද? අපි ඒක බලමු දැන්. මොකද අපි nicotine ගැන විතරනේ මේ section එකේ කතා කරන්නේ. දැන් ඔයා nicotine ඔයා හරියට ඇඟට දාගත්තොත් safely and healthy විදිහක නැත්තම් ඔයා infrequent හැමතිස්සෙම නැතුව ඉඳලා හිටලා breaks අරන් ගත්තනම් තව dosage එක අර ගන්න ප්‍රමාණය ඔයාගේ ඇඟට ගැලපෙන විදියට ප්‍රමාණයක් ගත්තනම් safely හැමදාම නෙමේ අර breaks තියාගෙන එහෙම කරොත්
ඔයාගේ මේ ඔයාගේ ඇඟට medical benefits short term. Long term data it's very unclear, but අර short term අර කෙටි කාලයක benefits තියනවා කියලා ගොඩක් scientific papers වල journals වල මේ මාරු විදියට record වෙලා තියෙනවා. ඉතින් අර as long as your brain is fully developed. ඔයාගේ brain එක අපේ brain එකේ අර අපේ බ්‍රේන් එක ඩිවලොප් වෙන එක ඉවරයක් වෙන්නේ නැහැ. අපි මැරෙනකම් මේක ඩිවලොප් වෙලා නැත්නම් ඩීජෙනරේට් වෙනවා. කොහොම හරි වුණත් අර බ්‍රේන් එක කියන එක it's constantly keeps developing, but ඔයා අවුරුදු 25 පවුනන් පස්සේ especially the frontal cortex නැත්නම් frontal lobe මම හිතන්නේ ඒකට කියන්නේ prefrontal cortex or whatever the fuck මේක අමතු වුණා මට ඒ වර්ඩ් එක. මේ කොහොම හරි අපේ බ්‍රේන් එකේ අපේ අවුරුදු 25 26 වුණාම තමයි fully develop වෙන්නේ. when වයස 30 වගේ වුණාම බ්‍රේන් එක හොඳට ඩිවලොප් වෙලා ඉවරයි. ඉතින් පස්සේ slowly තමයි ඩිවලොප් වෙන්නේ. ඉතින් ඔය නිකටින් වගේ දෙයක් අවුරුදු 25 30 වගේ කිට්ටු වෙලා ගත්තොත් මේ හැමදාම ගන්න නැතුව ඔයාගේ ඇඟට safely ඔයාට ඇඟට හරියන ඩෝස් එක හරියට ගත්තොත් එහෙම කරොත් ඔයාගේ ඇඟට මෙඩිකල් මම කලින් කිව්වා මේ මම කිව්වේ මේ පොසිටිව් බෙනිෆිට්ස් වගේක් ඒ ටික ඔයාට එන්න පුළුවන්. දැන් මම මේක කිව්වේ දැන් ඔයාගේ මේ if you start to ingest nicotine before your brain develops, ඒ කියන්නේ ඔයාගේ brain එක develop වෙන්න කලින් ඔයා nicotine ඔයාගේ ඇඟට ගත්තොත් ඔයාගේ brain එක අර nicotine dependent situation එකකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා brain එක develop වෙගෙන එද්දි ඔයා underage smoking නැත්නම් වයස 15 16 අර ගොඩක් අය පොඩි ළමයි මේ මෙතන ටොබැකෝ තියන් ඉන්න නැත්නම් බුලත් විට කනවා කොහොම හරි ටොබැකෝ වලින් ඔයා nicotine ඔයාගේ blood stream එකට එනවනම් brain එක fully develop වෙන්න කලින් ඔයාගේ brain එක ඔයාගේ මොලේ අර නිකටීන් වල ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් අර ෆොයිස් පොසිටිව් ඇට්‍රිබියුට්ස්. ඒ කියන්නේ ඔයාගේ ફોකස් කරන්න ඔයාගේ බ්‍රේන් එක නිකටීන් එකට ඩිපෙන්ඩ් වෙනවා. ඔයාට අර ඩෝපමින් රෂ් එකට මොටිවේෂනල් රිවෝඩ් ෆීලිංග්ස් එන්න ඔයාගේ බ්‍රේන් එක නිකටීන් වල ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට අර එනර්ජි නැත්නම් අර ඇලර්ට්නස් එකට ඔයාගේ බ්‍රේන් එක නිකටීන් වලට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඉතින් අර ඒක තමයි කියන්නේ අර බ්‍රේන් එක ෆුලි ඩෙවලොප් වෙන්න කලින් අන්ඩරේජ් ස්මෝකින් නැත්නම් කොහොම හරි 25ට අඩුවෙන් ඔයා නිකටීන් ඇඟට දාගත්තොත් ඔයාගේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ආවොත් ඔයාගේ බ්‍රේන් එක නිකටීන් ඩිපෙන්ඩන්ස් එකක් ඩිවලොප් වෙන්න පුළුවන් කියලා එක ජර්නල් එකක නෙමෙයි ජර්නල් 3-4ක ලින්ක් කරලා තියෙනවා. ඉතින් අර ඒක ඇත්තටම ඉතින් අර it makes sense නේද? අර අපේ මොලේ සෑහෙන්න ඩිවලොප් වෙන්න කලින් මේවා කරන්න ගියොත් මේක වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ මම හිතන්නේ ගොඩක් අයට මේක තේරෙනවා. ඉතින් උත්තර අමාරු දෙයක් නෙමෙයි. ඒක ගොඩක් අර මෙඩිකල් ජර්නල් ආටිකල්ස් වලත් මෙන්ෂන් වෙලා තියෙනවා. ඉතින් අර take this information ඊළඟ පාර if you feel like smoking or doing something හොඳ වගේම නරකක් තියෙනවා දෙපැත්තම හිතන්න. So අපි දැන් අපි මේ වෙනකම් බැලුවා කොහොමද මේ මං කිව්වේ අපේ first section එකේ අපි කතා කරන්නේ නිකටීන් ගැන විතරයි. නිකටීන් වල positive benefits වගේම අපි negative benefits ගැන කතා කරා. මම කිව්වා මම හිතන්නේ මේ section 1 එකේ නිකටීන් ගැන කතා කරද්දී ඕනට වඩා වැඩිපුරත් කිව්වා මේ මම මේක නිකටීන් ගැන විතරයි කතා කරන්නේ. method of consumption ගැන පස්සේ කතා කරනවා. මොකද I know එක අහන් ඉන්න එක්කෙනාට මේ it's kind of annoying අර එකම දේ ගොඩක් කියද්දි but අර ඒක කියන්න ඕනේ ඇයි කියන එකත් ඔයාලට තේරෙන්නේ නැති. I hope you understand. මේ දැන් අපි ඇත්තටම කතා කරමු අපි section 2 එකේ අපි කතා කරමු nicotine the method of consumption of nicotine අපි අර nicotine අපේ ඇඟට දාගන්න විදිහ කොහොමද ඒකේ health ඒකේ effects මොනවද කියලා අපි බලමු. මේක මේ පටන් ගන්න කලින් මම මාක් ට්වෙන් කියලා ඇමරිකා US වල මෙහෙ ඉන්නවා මේ රයිටර් කෙනෙක්. එයා novels එහෙම ලියනවා. එයාගේ පට්ට famous quote එකක් තියෙනවා. එයා කියනවා quitting cigarettes or quitting nicotine is the easiest thing to do. I know this because I've done it more than 1,000 times. It's like a fucking මේ වගේ රයිටර් කෙනෙක්ගේ writer humor, right? එච්චර funny නෑ but එයා කියන්නේ ඉතින් එයා කියනවා nicotine නැත්නම් cigarettes නවත්තන එක තමයි මේ ලෝකේ තියෙන ලේසිම දේ. මම මේක දන්නේ කොහොමද? මම සිගරට් 10 පාරක් විතර නවත්තලා දෙනවා. ඒ කියන්නේ නවත්තන්න පටන් ගන්නවා. ඒ අර slowly යා කියන්නේ ඔය addictive nature of cigarettes or nicotine ඒක ගැන තමයි මෙයා කියන්නේ. ඉතින් මම කිව්වා වගේ දැන් අපි section 2 එකට අපි ඇවිල්ලා method of nicotine consumption අපි nicotine කොහොමද ඇඟට දාගන්නේ කියලා අපි ඒක ගැන බලමු. මම කලින් කිව්වා වගේ අර මම 4 methods ගැන කතා කරන්නම්. පළවෙනි මෙතඩ් එක තමයි අර අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට නිකටීන් වේගයෙන්ම ඇතුල් වෙන්නේ වේපින්. ඔයා වේප් කරොත්
වේප් කරන එක තමයි ඉක්මනටම අපේ බ්ලඩ් ස්ට්‍රීම් එක වගේ නිකටින් ඇබ්සෝබ් කරගෙන බ්‍රේන් එකට ගිහලා රිසෙප්ටර්ස් කනෙක්ට් කරලා අපි කතා කරා වගේ නිකටින් වල ඉෆෙක්ට්ස් වෙන්නේ. එතකොට නම්බර් 1 ඉක්මනින්ම ඇඟට එන්නේ වේපින්. නම්බර් 2 ස්මෝකින්. ස්මෝක සිගරට් එකක් පත්තු කරලා සිගරට් ස්මෝක් කරන්නේ. ස්මෝක සිගරට්. That's number 2. Number 3 is dipping or chewing. ඩිපින් කියන්නේ මේ ඔයා වගේ එතන නිකරින් පෞච් එක තියන්නේ ඔය zin කියයි නැත්තම් alpha pines කියයි ගොඩක්. I prefer zins but I used to prefer zins but not now. But yeah ඒක තමයි ඩිපින් කියන්නේ. තොලයට මේ දුම් කොළ තියාගන්නවා කියන්නේ. ටොබැකෝ තියාගන්නවා කියන්නේ. ඒකට තමයි ඩිපින් කියන්නේ. ස්නෆින් කියන්නේ ගොඩක් ඔය මේ ගොඩක් ට්‍රයිබ්ස් වල මේ නේටිව් පොපියුලේෂන් එකයි ගොඩක් මේ නහයේ දුම් කොළ තියාගෙන නහයේ මියුකෝසල් ලයිනින් එකෙන් ටොබකෝ නැතන් නිකටින් ඇප්සුප් කරගන්න දෙනවා. ඒකට තම ගොඩ ස්නෆින් කියන්නේ. තව නම්බර් 5 තම නිකටින් පැචස් ඔය නිකටින් පැච්ච එකක් අපේ අතේ ඔය සිගරට්ස් නවත්තන්න හදනයට මේ ගොඩක් එයාලා නිකටින් පැච්ච එක අපේ අතේ අලෝගත්තම අපේ අර හැමේ it absorb through our skin to our blood stream. එතනින් ඔහොම නිකටින් එන්ටර් වෙනවා අපේ blood stream එකට. අපි ඒක ගැන කතා කරන්නේ නැතුව මේ මං කලින් කිව්ව හතර ගැන කතා කරමු. ස්මෝකින්, වේපින්, ඩිපින්, ස්නෆින් ඒ හතරෙම පට්ට නෙගටිව් ඉෆෙක්ට්ස් තියෙනවා අපේ බොඩි එකට. මාර නෙගටිව් ඉෆෙක්ට්ස් තියෙනවා. in fact අර අපේ නිකටින් ගැන කතා කරපු පොසිටිව් ඉෆෙක්ට්ස් ඔක්කොම ඒ එක්ස්ට්‍රීම් එකේම නෙගටිව් සයිඩ් එකට මේකෙන් මාර විදිහට නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අර නිකටින් වල තියෙන හොඳ මැකිලා යනවා ඔය ඇඟට නිකටින් මේ විදිහට දාගත්තොත්. මම මෙහෙමයක් කියන්නම්. නිකටින් අපි ස්මෝක් කරොත් වේප් කරොත් නැත්නම් අපි ඩීප් තොලයට තියාගත්තොත් දුම්කොළ නැත්නම් අපි නහය දුම්කොළ තියාගන්න අපේ නිකටින් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ගියොත් අපේ බොඩි එකේ තියෙන every organ and every tissue system of our body එකට මාර නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. මේක ඇත්තටම ඩැමේජ් එක වෙන්නේ ඔය මේ ස්මෝකින්, වේපින්, ස්නපින් ඇන්ඩ් ඩිපින්. ඒක මේ කොහොමද වෙන්නේ අපේ බ්‍රේන් එකේ අපේ බොඩි එකේ තියෙන එන්ඩෝතීලියල් සෙල්ස් කියලා. මේ අර එන්ඩෝතීලියල් සෙල්ස් තමා අර අපේ vasculature which deliver blood and other nutrients to the cells, organs and tissues of the body. අර මේ එන්ඩෝතීලියල් සෙල්ස් තමයි අපේ බොඩි එකට nutrients, blood අර ඔක්කොම අර හොඳ පොසිටිව් දේවල් අපේ බොඩි එකේ organs වලට නැත්නම් tissues වලට ගෙනියන්නේ. ඉතින් ඔය අපි මෙහෙම අපි ස්මෝක් කරොත්, වේප් කරොත් නැත්නම් ඩීප් ස්නෆ් කරොත් අපේ එන්ඩෝතීලියල් සෙල්ස් වලට ඩැමේජ් වෙනවා. ඒ අර ඒ එන්ඩෝතීලියල් සෙල්ස් තමයි අපේ organs වලට ඔක්සිජන් ද අරවත් වෙනවා කොහොමද කියන්නේ මේ නියුට්‍රියන්ට්ස්, බ්ලඩ් ද ඔක්කොම ගෙනියන්නේ. ඉතින් අර ඒ ගෙනියන සෙල්ස් ඩැමේජ් වුණාම ඔයාලට තේරෙන්නේ නැති නේද? ඒක කොහොමද අපේ අනිත් organs, tissues වලට negatively impact වෙන්නේ කියලා. ඉතින් අර නිකටින් කන්සම් අපේ ඇඟට ස්මෝක් හරි වේප් හරි අර ඒ නිකටින් ගන්න විදිය අනුව අපේ අර එන්ඩෝතීලියල් සෙල්ස් ඩැමේජ් වෙනවා. මම ඔයාලට මේක එක්සැම්පල් එකක් දෙන්නම්. ස්මෝකින් තමා most negative effects තියෙන method of consumption. මොකද අපි if you smoke a cigarette එකකට 4000 to 7000 toxins ඒ කියන්නේ විස රසායන ද්‍රව්‍ය රසායන toxic chemicals අර 4000 to 7000 toxic chemicals තියෙනවා. ඉතින් අර ඒ toxic chemicals ඇතුළේ carcinogens කියලා අහලා ඇති ගොඩ කට්ටිය කියනවා. ඔය carcinogens තියෙන්නේ ඔය 4000 to 7000 toxic chemicals ඇතුළේ තමයි. අපි දැන් කතා කරමු මොකද්ද carcinogens කියන්නේ කියලා. Carcinogenic compounds තමා අපේ බොඩි එකේ කැන්සර් අර සිගරට් ස්මෝක් කරාම කැන්සර් හදනවා කියන්නේ නැත්නම් වේප් කරාම කැන්සර් හැදෙනවා කියන්නේ ඔය carcinogenic chemicals නැත්නම් compounds තමා මම ආයෙ කියන්නම් කැන්සර් ඇති කරන්නේ අපේ බොඩි එකේ. ඔය carcinogenic ඇතුලේ තියෙනවා tar. ඔය සිගරට් වල tar තියෙනවා කියන්නේ අඩු tar, low or high, tar is fucking tar, right? tar එකට ඒක carcinogenic යට එනවා ඇමෝනියා සිගරට්ස් වල ඇමෝනියා තියෙනවා ඒක යට තියෙනවා තව මොකක්ද තියන්නේ ෆොමල්ඩහයිඩ් ඒකත් සිගරට්ස් වල එනවා තව මොකක්ද තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් උත් ඔය කාසින්ජෙනික් ටොක්සික් කෙමිකල්ස් ඇතුළේ එනවා ඔය ෆොමල්ඩහයිඩ් කියන එක ඒකත් පට්ට විදිහට ටොක්සික් අපේ බොඩි එකට ඒක තමයි කර කාසින්ජෙනික් යටතේ එන්නේ කාබන් ඩයොක්සයිඩ් කොහොමද මම හිතන්නේ මේක මේ ගොඩක් කට්ටිය දන්නේ නැති මට මතකයි මේ
මම කොහේ හරි ඉගෙන ගත්තා මේ හයි ස්කූල් එකේ හරි කොලෙජ් එකේ හරි කොහේ හරි බයොලොජි ඇතුලේ මම මේක ඉගෙන ගත්තා. මොකද දැන් ඔයා ස්මෝක් කරද්දී කාබන් ඩයොක්සයිඩ් ඔයාගේ මේ බ්ලඩ් එකට එයාලා ඩිප්ලීට් කරනවා the amount of oxygen that can be delivered to any tissue. කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා හිමොග්ලොබින් එක බයින්ඩ් වෙනවා. අර හිමොග්ලොබින්ට ඔක්සිජන් ගන්න තියෙන ඉඩ නැති වෙනවා. මොකද හිමොග්ලොබින් ගිහලා කාබන් ඩයොක්සයිඩ් එක එකතු වෙනවා නේ. ඒතකොට අර බ්ලඩ් එකට ඔක්සිජන් නෙමෙයි යන්නේ. ඔක්සිජන් යන්න තියෙන තැනට කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා ඉරිංගනවා වගේ තමයි. මේ අර ඔයා පාක් කරන්න ඉද්දී පාකින් ස්පොට් එකක් තියෙනවා. ඔයා පාක් කරන්න එතන ඩ්‍රයිව් කරන් යද්දී කොහේ හරි ඉන්න එකෙක් හොරෙන් ඇවිල්ලා රිංගනවා වගේ තමයි මේ අර හිමොග්ලොබින් වලට ඔක්සිජන් ජොයින් වෙන ඉද්දී ඔයා ස්මෝක් කරොත් carbon dioxide කියලා join වෙනවා. ඉතින් අර carbon dioxide ඉතින් අර that makes your organs receive less oxygen. ඒක is not a good thing, right? ඔයාගේ organs වලට oxygen එපා, tissues වලට වගේ especially tissues ඔයාගේ body එකේ වලට මේ oxygen ඕනේ. දැන් මම කිව්වේ දැන් අර සිගරට් එක toxic chemicals 4000 to 7000 තියෙනවා කියලා. ඒ අර රේන්ජ් එකක් තියෙන්නේ. ඒ රේන්ජ් එක ඩිපෙන්ඩ් වෙන්නේ පොඩි ෆැක්ටර්ස් වගේක් තියෙනවා. අපි ඒ ෆැක්ටර්ස් ගැන කතා කරමු. නම්බර් 1 එක තමයි the paper. අපි සිගරට් රෝල් කරලා තියෙන පේපර් එක ඒක බලපානවා. ඒ පේපර් එක බ්ලීච් පේපර් එකක්ද, නැචරල් පේපර් එකක්ද, නැත්නම් මොකක්ද පේපර් එකේ ක්වොලිටි එක. ඒක බලපානවා. සිගරට් එක ෆිල්ටර්ද නන් ෆිල්ටර්ද ඒ ප්‍රොසෙස් එක හරියට රෝලින් ප්‍රොසෙස් එක හරියට කරලා තියෙනවද ඒක බලපානවා. the type of දුම් කොළවල ජාතිය නිකන් ඔය වල් ඔය හැමතැනම වැවෙන දුම් කොළද නැත්නම් අර හයි ග්‍රේඩ් හොඳට වවලා හරියට කරපු දුම් කොළද ඒක බලපාන තර්ඩ් පොයින්ට් එක. ෆෝර්ත් පොයින්ට් එක ඒක කොහොමද ෆැක්ටරි වල හැදුවේ බොරුවට ප්‍රොසෙස් කරලා මේ හොඳ මේ ලොකු ස්ටෝරේජ් රූම්ස් වල දාලා ඒවල පුස් කාලා ඉන්සෙක්ට්ස්ලා ඉන්නවරා මේවා ඒව රෝල් කරලාද සිගරට්ස් හැදුවේ නැත්නම් හයි ක්වොලිටි මාර විදියට ස්ටෑන්ඩඩයිස් කරලා මාර විදියට මේ ක්වොන්ටිටි ක්වොලිටි එක චෙක් කරලා රෝල් කරන සිගරට්ස් දැන් ඔයාලට පොඩ්ඩක් තේරෙන්නේ නැතිද ඒ ෆැක්ටර්ස් ඇෆෙක්ට් වෙනවා මේ මං කිව්වේ කලින් කිව්වා වගේ සිගරට් ටොක්සික් ලෙවල්ස් 4000 to 7000 අර රේන්ජ් එකක් තියෙන්නේ අර සිගරට් බ්‍රෑන්ඩ් එක නැත්නම් සිගරට්ස් ගන්න රට කොහෙන්ද ටොබැකෝ ඉම්පෝර්ට් කරන්නේ අවුට්ඩෝර් එන්වයරන්මන්ට් එක රෝලින් පේපර් එක මොකද්ද බ්ලීච් රෝලින් පේපර්ද අර ඒ ඔක්කොම මේ ඉම්පැක්ට් වෙනවා when it comes to the toxic levels of cigarettes, right? මම කිව්වාගේ මේ අර ටොක්සික් කෙමිකල්ස් අතර ඔය කාසිනොජෙනික් කෙමිකල්ස් තියෙන්නේ ඔය කම්පවුන්ඩ්ස් ඒවා very strong යන්නේ මාර ඩේන්ජරස් ඒවා ඒවල් ඩේන්ජරස් එක දැනගන්න ඕනේ මොකද they will cause cancer සිගරට් වල කැන්සර් හදනවා කියන්නේ the culprit behind that is not nicotine carcinogenic chemicals like ammonia tar carbon dioxide formaldehyde අර මේ ටික තමයි ඔය කැන්සර් හදනවා කියන්නේ නිකටින් නෙමෙයි සිගරට් නැත්නම් අර සිගරට් ස්මෝක් කරද්දී අර ඒ දුමේ අර පුච්චද්දී ඒකේ එන කෙමිකල්ස් ටික තමයි ammonia tar carbon dioxide formaldehyde ඕවා තමයි carcinogenic chemicals අරිදි අර එහෙම අපි ස්මෝක් කරන්න ඕන තමයි අපේ ඇඟට දැන් තියෙන ඔප්ෂන්ස් වලින් ලේසිම එක තමයි getting nicotine අපේ ඇඟට එන ලේසිම and most popular way එක තමයි ස්මෝකින්. ඉතින් අර ස්මෝකින් කරලා ඔයා නිකටින් ඇඟට දාගත්තොත් අර ඇඟට දාන නිකටින් එකේ තේරෙමුකුත් නැහැ. අර කැන්සර් හදන්න පුළුවන් රේෂියෝ එකත් වැඩි. තව නිකටින් එක තව ඔයාගේ ඇඟට ඕන් නැති කෙමිකල්ස් මම මේ කිව්වා වගේ ඒවත් ඔයාගේ ඇඟට එනවා. මම කියන්නේ ඔයාට සිගරට් කරන්න පටන් ගන්න කියලා. ඔයාට සිගරට් කරන එක නවත්තන්න කියන්නෙත් නෑ. I'm just telling you the facts. ඔයා දැන් දන්නවා මේ මොකද වෙන්නේ කියලා නේද? දැන් අපි බලමු දැන් ඇත්තටම දැන් සිගරට් බොන එක නවත්තන්න අමාරු. ඇයි කියලා පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් මම හිතනවා ඔයාලා දැනටම දන්නේ නැති. මොකද මම කලින් කිව්වා අර ඩෝපමින් රෂ් එකක් තියෙනවා නිකටින් වල ෆෝකස් කරන්න අපිට හෙල්ප් වෙනවා. අර අපි ස්පොට්ලයිට් සීන් එක තියෙනවා. නැත්නම් අපේ අර ඇලර්ට්නස් එක නොරපිනෙෆ්‍රින් අර ඒ වලින් එහෙම වෙනවා. ඉතින් අර එතනින් කිව්වක් පොඩ්ඩක් අර ඔයාට අර නිකටින් වල ස්මෝක් කරන එකට ඇඩික්ට් වෙන්නේ අර මේ කෙමිකල්ස් ඉඳ තමයි කියලා ඔයාට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඔයාට දැන් පොඩ්ඩක් තේරෙනවා මම හිතන්නේ. මටත් මේක රිසර්ච් කරද්දී ක්ලික් අර the wheel started turning and I started realizing, right? දැන් මම කිව්වාගේ දැන් අපි අර නෙගටිව් ඉෆෙක්ට්ස් ගැන බැලුවා. අපි පොඩ්ඩක් ස්ටැට්ස් ටික බලමු. නම්බර්ස් ටික ස්ටැටිස්ටික්ස් ටික බලමු. අර ස්මෝක් කරන කට්ටියට කොහොමද වෙන්නේ? යාලා හොඳින්ද ඉන්නේ? අරකද මේකද? ඒක ගැන පොඩ්ඩක් බලමු අපි දැන්. දැන් අපි බලමු ඇත්තටම මේ පොඩ නම්බර්ස් ගැන ටිකක් බලමු.
මේ මම ස්ටඩිය එක කියව්වා ඒකෙන් මේ ගොඩක් මේ නම්බර්ස් වලින් අපි ෆෝකස් කරන්නේ the negative impact of smoking in terms of life expectancy. ඒ කියන්නේ අපේ ජීවිතයේ අපි ජීවත්වෙන්න තියෙන කාලයට ඉෆෙක්ට් වෙන්නේ කොහොමද සිගරට් ස්මෝක් කරන එකෙන් කියලා අපි බලමු. මම මේකට රිෆර් කරන්නේ UK වල ස්ටඩියක් කරලා තියෙනවා. මේ ඒ ස්ටඩිය එක කරන්න කලින් මම පොඩ්ඩක් කියන්න ඕනේ ඒක ස්ටඩි එක ෆන්ඩ් කරලා තියෙන. ඒ කියන්නේ මේ රිසර්ච් එක කරන්න සල්ලි දීලා තියෙන්නේ Department for Health and Social Care DHSC එකෙන් UK වල එංගලන්තේ. මම මේක හොයාගත්තේ ඇඩික්ෂන් ජර්නල් එකේ තමයි මේක පබ්ලිෂ් වෙලා තිබ්බේ. අර මම මේ ෆන්ඩිං සෝස් රිසර්ච් එකට ෆන්ඩිං ඒජන්සි එකේ නම කිව්වේ මොකද ගොඩක් සල්ලි එන්නේ රිසර්ච් වල බයස්නස් එක හොයාගන්න. ඔය රිසර්ච් පේපර් එකට සල්ලි එන තැන හොයාගත්තොත් මේ ඔයාට බයස්නස් එක පොඩ්ඩක් ගේජ් කරන්න පුළුවන් මේක කොච්චර බයස්ද නැද්ද කියලා. මම මේක මගේ ඔපිනියන් එක දෙන්න යන්නේ මේක බයස් නැද්ද කියලා. මම just gonna මම මේ ෆැක්ට්ස් ගැන විතරයි කතා කරන්න යන්නේ. If you really want, just drop a comment. I'll respond to you. But මේක කියන්නේ ඔයා එක සිගරට් එකක් බිව්වොත් ඒ සිගරට් එක ඔයාගේ ජීවිතයෙන් විනාඩි 20ක් අඩු කරනවා. That means like the average loss of life per one cigarette is 20 minutes. ඒක තමයි මම දැන් කිව්වේ. ඒ කියන්නේ average කියන්නේ ඒක genders දෙකේම men and women ඒ දෙකම එකතු කරලා තමයි ඔය as a person අරන් තියෙන්නේ. ඒක අර gender කියන්නේ පිරිමි අයගේ ගෑනු අයගේ පොඩ්ඩක් වෙනසක් වෙනවා. පිරිමි කෙනෙක් සිගරට් එකක් බිව්වොත් එයාගේ ජීවිතෙන් පැය 17ක් නැති වෙනවා. ඒ කියන්නේ පස්සේ ඒ කියන්නේ ඒ 17 එක සිගරට් එකකට එක සිගරට් එකක් කියන්නේ එයාගේ ජීවිතේ පැය නෙමෙයි විනාඩි 17ක් තමයි ප්‍රයිස් එක. ගෑනු අයගේ ගැන විමෙන් ගොඩක් ෆීමෙල් අයත් ස්මෝක් කරනලා ලෝකෙම එයාලගේ එක තමා විනාඩි 22ක්. ඒ කියන්නේ එක සිගරට් එකට කොස්ට් එක තමා 22 minutes of your life. ඒ කියන්නේ එක සිගරට් එක ගාන තමා ඔයාගේ ජීවිතේ විනාඩි 22ක්. so මේක ඔයාලට බෝල් පාක් ෆිගර් එකක් විදිහට තියාගත්ත හැකි. මොකද ඔයාට කැල්කුලේට් කරලා බැලුවා හැකිනේ ඔයා සිගරට්ස් කීයක් බොනවද සතියට කීයක් බොනවද දවසට කීයක් බොනවද. ඉතින් අර මේ ෆැක්ට්ස් වලින් ඔයාට you can make your own decisions, right? තව මේ අර ප්‍රොෆෙසර් ඇන්ඩ්‍රියු හියුබර්මන්ගේ පොඩ්කාස්ට් එකේ එයා කිව්වා මේ පොයින්ට් එකක් මොකද්ද? If you smoke one pack or more than one pack a day, ඔයා එක පැක් එකක් හරි පැක් එකකට වඩා ස්මෝක් කරනවා නම් දවසකින් ඔයාගේ ජීවිතේ මට මතක නැහැ ටයිම් පීරියඩ් එක. ඔයා එක දවසට එක පැක් එකක් මෙච්චර දිගක් මෙච්චර කාලයක් ස්මෝක් කරොත් ඔයාගේ ජීවිතෙන් අවුරුදු 15ක් නැති වෙනවා කියලා එයා කියලා තිබ්බා. ඉතින් ඒක මම මේක ලොකුට මේ නෝට් මම මේක නෝට් ඩවුන් කරගත්තේ නැහැ. මට මේ ලාවට වගේ මතක. ඉතින් ඕක තමා ඇන්ඩ්‍රියු හියුබර්මන්ගේ පොයින්ට් එක. ඉතින් දැන් ඕකෙන් මේ US UK වල රිසර්ච් ආටිකල් එකෙන් කියන්නේ සිගරට් ස්මෝක් කරන එකේ තියෙන වැරදි කියන්නේ නෙගටිව් ඉෆෙක්ට්ස් තමයි. කියන්නේ ඔයා පිරිමි කෙනෙක් නම් ඔයා එක සිගරට් එක ප්‍රයිස් එක තමා 17 minutes of ඔයාගේ ජීවිතයේ විනාඩි 17ක්. ඔයා ගෑනු කෙනෙක් නම් ඔයා එක සිගරට් එකක් ස්මෝක් කරනවා නම් ඒකට ඔයා ගෙවන්න ඕනේ ඔයාගේ ජීවිතයෙන් විනාඩි 22ක්. So take this information and make your own choices. අර පොඩි ළමයි නෙවෙයි you know what to do with this information, right? දැන් අර මම කලින් කිව්වා වගේ ස්මෝක් කරනවා එක ඇර දැන් ඔයා නිකටින් නැත්නම් ඔයා ටොබැකෝ ඔයාගේ මේ තොලයට තියාගෙන ඔයා එහෙම නිකටින් ගන්න ඕන. the first thing is මෙතන මාර හිලක් ඇති කරන ගොඩක් අයගේ it's very I don't think it's good man, doesn't even look good. එතන මේ පොඩි මෙතන වලක් වගේ හැදෙනවා කියලා මම අහලා තියෙනවා මන් දන්නේ. ඉතින් අර එහෙම ඔයා ටොබැකෝ මෙතන තියාගෙන නිකටින් පවුචර්ස් නැත්නම් chewing tobacco වගේ වලින් එහෙම කරනවා නම් ඒක ඔයාගේ කැන්සර් ඇති කරන්න තියෙන chance එක නිකන් මිනිහෙක්ට වඩා 50 ගුණයකින් වැඩි කරනවා කියලා ගොඩක් ආටිකල්ස් වල මෙන්ෂන් වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් මේක කියන්න ඕනේ. ඔයාලා ඒකත් දැනගන්න ඕනේ. ඊළඟට තමා දැන් මේ ටිකේ මාර් විදිහට ප්‍රසිද්ධ වෙන එක තමා වේපින්. ගොඩක් කට්ටිය කියන ඉතින් ස්මෝක් කරනට වඩා වේප් කරන එක සේෆ්. නිකටින් වගේ සිගරට් ස්මෝක් කරනට වඩා වේපින් සේෆ්. To a point, yes. අර smoking and vaping බැලුවොත් vaping is a bit healthier than smoking. That doesn't mean that vaping is good for you. අර සිගරට් අර ස්මෝක් කරනට වඩා වේප් කරන එක ඒ තරම්ම harmful නෑ. ඒට වඩා අඩුවෙන් තියෙන්නේ. But it is harmful, right? අර ණයයි පොණගයි වගේ තමයි. අර එක්කෙනෙක් හොඳටම විසයි අනිත් එක්කෙනා ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් විසයි වුණත් end of the day දෙන්නම විසයි නේද?
ඉතින් අර දැන් ඔයා වේප් කරලා නම් නිකටින් වේප් කරලා නම් ඔයා ඇඟට නිකටින් ඇබ්සෝබ් method of consumption is vaping. අර ඒක ඇත්තටම මාර ලොකු chances එකක් තියෙනවා මාර ලොකු greatly increase of the probability of stroke. අර brain stroke කියන එක මම සිංහල වචන ඇත්තටම දන්නේ නැහැ. stroke එකක් හැදෙන්න තියෙන chances මාර විදියට increase කරනවා. peripheral vascular disease, peripheral pain, අර වගේ body එකේ තියෙන diseases, අර body එකේ pain මේක ගැන ඇත්තටම අර ඇන්ඩ්‍රු හියුබර්මන් පොඩ්කාස්ට් එකේ in detail scientific කින් කතා කරනවා. ඇත්තටම ඔයා ඒක බලන්න ඕන නම් ඒකට ගිහලා බලන්න. මම මේක ඇත්තටම දාන්න කියලා හිටියේ උනත් මේක දැම්මොත් මේ වීඩියෝ එක මාරු විදියට වැඩි වෙනවා. සෝ ගොඩක් අය මයි කලින් වීඩියෝ එක කමෙන්ට් කරලා තිබ්බා මේ ලොකු පොඩ්කාස්ට් එක ලොකු වැඩි. මම මේ පොඩ්කාස්ට් එක පොඩ ඊට වඩා ලොකුවෙන් ඒ වුණත් but I'm trying to find the sweet spot, you know. අර too long වෙන්න ඕනෙත් නැහැ but too short වෙන්න ඕනෙත් නැහැ because it's a podcast, right? ඊළඟ එක තමයි ස්මෝක් කරන එකේ ඔයාගේ heart attack හැදෙන තියෙන rate එක මාර විදියට increase කරනවා. ඔයාගේ cognitive decline, ඔයාගේ අර මොලේ cognitive කියන එකට සිංහල වචන නම ඇත්තටම දන්නේ නැහැ. අර cognitive කියන්නේ අර ඔයාගේ අර මොලේ ශක්තිය ඒක අඩු වෙනවා වේප් කරොත් එක දිගටම. හැබැයි ඉතින් මම මෙහෙම කිව්වොත් මට තවත් එක්කෙනෙක් කවුන්ට් ආගියුමන්ට් එකක් කරන්න පුළුවන්. හැබැයි wait a minute. දැන් ඔයා මෙච්චර වෙලා කිව්වා නිකොටින් යූස් කරාම under control setting ඔයා නිකොටින් safe and healthy විදිහකට ඔයාගේ ඇඟට ගත්තොත් හැමදාම ගන්න නැතුව අර break periods තියලා safely ඔයාගේ ඇඟට හරියන quantity එක ඔයා ගත්තොත් ඔයාගේ අර cognitive capacity එක ඔයාගේ brain එකට positive effects තියනවා කියලා ඔයා මෙච්චර වෙලා කිව්වා. දැන් ඔයා කියනවා vape කරොත් වේප් කරන එක ඔයි කොග්නිටිව් ඇබිලිටි අඩු කරන කියලා. මොකක්ද මේ කතා දෙකක් කියන කියලා කවුරු හරි ඇහුව හැකි, which is a very valid argument, right? ඉතින් අර මේකෙන් මම කියන්නේ ඇත්තටම නිකටින් ගැන නෙමෙයි. ඔයා නිකටින් ඇඟට ගන්න වේප් කරන විදිහ. අර ඔයා ස්මෝක් හැමතිස්සෙම වේප් එක කටේ තියාගෙන මේ ඒකම සක් කර ඉන්නවා නම් මේ ඇත්තටම අර නිකටින් වල තියෙන කොග්නිටිව් positive cognitive increases වලට වඩා very significant decrease එකක් වෙනවා මේ smoke කරොත් cigarettes and even vaping. ඉතින් අරකේ වෙන හොඳ ඊට වඩා අර smoke හරි vape කරනවා නම් මාර විදියට නරක වෙනවා. ඉතින් අර ඒතකොට මේක හොඳට වඩා නරක වෙනවා නම් අර හොඳ අදාළ නැහැනේ. මොකද there's a net difference, right? ඒක තියෙනවා. තව අනිත් පැත්තෙන් තියෙන එක තමයි smoking and vaping will make you short term memory lapse. ඒ කියන්නේ අර ඔයා ස්මෝක් හරි වේප් හරි කරනවා නම් ඔයා කෙටි short term memory කෙටි කාලීන මතකය අර ඒක මේ මාර විදියට අඩු කරනවා කියලා ගොඩක් ජර්නල්ස් වල මේක ඇත්තටම negative effects of smoking and vaping කියලා සර්ච් කරලා බලුවොත් ඔක හොයාගන්න එනවා මාර විදියට pop up වෙලා එයි. ගොඩක් ඔය Google journal එකේ Google Scholar එකේ එහෙම සර්ච් කරලා බලන්න free access කරන් තියෙන ගොඩක් ඒවා pay කරන්න ඕනේ නැහැ. පේ කරන් තියෙනවා තිබොත් ඔයාගේ DOI නම්බර් එක කොපි කරලා ඔය ගොඩ පයිරේටින් සයිට්ස් තියෙනවා සයිහබ් එක වගේ. ඒකේ පේස් කරාම ඔයාට අර පේ කරන්න නැතුව ඒ ජර්නල් ආටිකල් එක ෆ්‍රී රීඩ් කරන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඇත්තටම මම try කරලා නැහැ මොකද because it's illegal, right? and yeah මම ඔයාට මේ අර short term memory එක අඩු කරන එක අඩු කරන එකට ඒකට negatively impact වෙන එකට මම ඔයාට example එකකින් කියන්නම්. අපි කියමු කවුරු හරි කෙනෙක් ඔයාට සීක්වන්ස් එකක් දුන්න. කියන්නේ ඩිරෙක්ෂන් නැත්නම් ඔයාට වැඩ ගොඩක් එක දිගට කරන්න දුන්නා. මේක නැත්නම් ඔයාට කොහේ හරි යන විදිය කොහේ හරි ගමනක් යන ඩිරෙක්ෂන්ස් දුන්නා. නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාට දුන්නා ස්ටාර්බක්ස් එකෙන් එයාට කොෆි ඕඩර් එකක් ගේන්න එක. තව අහලා තියෙනවා කොෆි ඕඩර් එකේ මොන අහල් නැති මගුල්නේ තියෙන්න බා නේද? ඔයාට හරිය හෙන්න කේක් එකක් හදනවා වගේ විස්තර ගොඩක් දුන්නා. ඉතින් මේ දැන් හරි ඔයා හරි okay I'll bring it for you baby. I'll go to Starbucks එකේ ගිහිල්ලා මේ ඔයාගේ කෝෆි එක මම ඔයාට රන් දෙන්නම්. ඔයා smoking and vaping වගේ එහෙම කරන කෙනෙක් නම් abuse කරන කෙනෙක් නම් by the time you are Starbucks එකට යන වෙලාවේ ගිහිල්ලා ඔයා එතන line එකේ ඉඳගෙන මේ ඔයා කැෂියර් ආපු ගහම ඔයාට completely අමතක වෙනවා ඒ අර දුන්න sequence ටික. මට oat milk ඕනේ, මට fucking latte, French double vanilla whip cream අනේ මන්ද බම් මේ මොන දාලා මේ කෝපි බොනවාද කියලා සිරාවට මට මතක හිටින්නෙත් නැහැ. අර තුන්න අර sequential information ටික ඔයාට ඇත්තටම අමතක වෙනවා.
ඒ අර අමතන එකට තමයි කියන්නේ short term memory lapse කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මම කරන් දෙනවා you call her again and say hey you just tell the barista what you want කියලා අර barista coffee එක හදන එක්කනට ෆෝන් එක දෙන්න තමයි තියෙන්නේ. එක I'll tell you a story. පොඩ්ඩක් මේ topic එක එළියට යනවා but I think it's interesting. එක දවසක් මේ මම ඇත්තනම ස්ටාර්බක්ස් වලට ගිහලා මම බොරු සල්ලි දීලා කොෆි බොන්නෙම නෑ. එක දවසක් මේ මම හිතන්නේ කායක් හරි මම යාළුවෙක් ගිහිල්ලා ඒ මගේ යාළුවට මේ එයාට කොෆියක් ඕන කියලා. ඉතින් එයත් එක්ක මාත් ලයින් එකේ හිටියා. මගේ ඉස්සරහින් ඉන්න ඩයල් එක කොෆි එකක් ඕඩර් කරා මචං. කේක් එකක් හදුවද මන්ද බං විප් ක්‍රීම්ද සෝයි මිල්ක්ද ලාරකද මේකද අපි කෝපි බොන්න බං කෝපියකට උණු වතුර ටිකක් දැම්ම සීටයක් දැම්ම මෙම කලම් කරා බිව්වනේ. අරක කේකයක් හදනවග විප් ක්‍රීම්ද මිල්ක් ෆෝම්ද අහල නැතිව දැම් මම කටරම් බලන් ඉන්න මොන මගුල දොයි මු මේ කේකයක් හදන්න කෝපිකක්ද කියලා. but anyways I think මං මේ කියන ගේක තේරණ ඇති මං කියනගේ අර ස්මෝකි හරි පේපිහමි කරනනම් ඔගැර ෂෝට්ටම් මෙමරිකට ඒක මෙමරික ඩැමේජන්න පුළුවන් අර මයකරම මේ ස්ටාබක්ෂ එක්සම්පල දෙන්න හිල්ල පොඩ්ඩක් ටොපිකින් එලියට කියේ but thankfully I have my notes to pull me back you know. ඉතින් අර ෂෝට් ටර්ම් මෙමරි එකට වගේම ලොං ටර්ම් මෙමරි එකටත් සෆර් වෙනවා. අර ඉතින් අර ෂෝට් ටර්ම් ලොං ටර්ම් වර්කින් මෙමරි මේ අර ඔක්කොටම මේ අර වෙන ඇත්තට මම මේ දුන්න එක්සැම්පල් එක ෂෝට් ටර්ම් මෙමරි එක වගේම වර්කින් මෙමරි එකට ගොඩක් හැර මේ කැලපෙන එක්සැම්පල් එකක් තමයි ෂෝට් ටර්ම් මෙමරි කියන්නේ short term and working memory goes hand in hand. I'll say it like that. Okay. මම මේ පොඩ්කාස්ට් එක ඇත්තරම මේ කරන්න කියලා හිතුවේ අදට මම රිසර්ච් කළ බලද්දී more than 1 billion people consume nicotine through the method of smoking. ඒ කියන්නේ 1 බිලියන් එකට වඩා මිනිස්සු මේ ලෝකේ නිකටින් ඇඟට ගන්නවා සිගරට් ස්මෝක් කරන ගමන් නේද? ඉතින් අර ඒක අර ගොඩක් කට්ටිය සමහර අය අපි කියමුකෝ මේකේ 10%ක් 50%ක් දන්නවා කියලා. නැත්නම් අර ලංකාවේ ස්මෝකින් රේෂියෝස් මන් දන්නේ නැහැ පොපියුලේෂන් එකේ කීයක් ස්මෝක් කරනවද කියලා. but මේ ස්මෝක් කරන භාගයට භාගයක් ඇත්තටම දන්නේ නැහැ මේ මොකද්ද මේක වෙන process එක කියලා. ඉතින් අර ඒක තමයි මගේ මේ අද කරන පොඩ්කාස්ට් එකේ අයිඩියා එක. මම කියන්නේ මම කලින් කිව්වා වගේ මම ඔයාලට කියන්නේ සිගරට් ස්මෝක් කරන්න නැත්තම් වේප් කරන්න කොහොම හරි නිකටින් ඇඟට දාගන්න කියලා. දාගන්න එපා කියන්නෙත් නෑ. මම මේක කියන්නේ නිකටින් වල තියෙන හොඳ පැත්ත නරක පැත්ත. ඒක තමයි මගේ වීඩියෝ එකේ පළවෙනි සෙක්ෂන් එක කරේ. දෙවෙනි සෙක්ෂන් එකේ අපි කරා මොකද්ද method of consumption අර නිකටින් ඇඟට දාගන්න ක්‍රමය ස්මෝක් කරලාද වේප් කරලාද ඩිපින්ග්ද ස්නෆින්ග්ද නැත්තම් නිකටින් පැචස්ද අර ඒවල තියෙන ඉෆෙක්ට්ස් ගැන අපි කතා කරා. ඉතින් අර මගේ මේ අයිඩියා එකේ තමයි ඉතින් මේක බලලා කවුරු හරි කෙනෙක් මුළු වීඩියෝ එකම බැලුවොත් හොඳ වගේම නරකත් දෙපැත්තම මේකේ මෙන්ෂන් වෙනවා. ඔයාලට අර වැඩිපුර රිසර්ච් කරන්නත් මම ආටිකල්ස් දැම්මා. ඉතින් පුළුවන් තරම් අර දැනගෙන දෙයක් කරන්න නොදැන කරනට වඩා අර කියන අර දැනගෙන ගියත් අතරමඟ නොදැන දියොත් කතර මොකද්ද ඔහොම එකක් කියන්නේ. මම ඒක මේකට ගැලපෙනවා. අර දැනගෙන කරන්න ඇත්තරම ගොඩ මගේ අදා මම හිතන I truly believe this මේ ගොඩක් මිනිස්සු ඇත්තරම මේවල තියෙන කෙමිකල් ඉෆෙක්ට්ස් කොහොමද අපේ බොඩි එකට වැඩ කරන්න කියලා දන්නවනම් අර හොඳ වගේම නරකත් එයාලා ඇත්තරම දෙක බැලන්ස් කරලා බලයි හොඳයි නරකයි බැලන්ස් කරලා බලද්දි හොඳට වඩා නරක තියනවා නම් ගොඩක් මිනිස්සු මේ they will make the best choice for them. මොකද මට හරියන දේ ඔයාට හරියන්නේ නැහැ නේද? ඉතින් ඒක තමා මගේ මේ පොඩ්කාස්ට් එක කරන්න තිබ්බ මොටිවේෂන් එක නැත්නම් මේක කරන්න තිබ්බ මගේ ඇජෙන්ඩා එක in no way shape or form මට අර මගේ ඔපිනියන්ස් පුෂ් කරන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම අර මගේ මේක රිසර්ච් කරද්දිත් අර confirmation bias and my own psychological biases ගැන මම මාරු විදියට මේ ඒක ගැන අව්‍යාව වෙගෙන හිටියේ. ඔයාලා මේක බලද්දි ඔයාලට biases පේනෙන්න පුළුවන්. පේනුනොත් ප්ලීස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඇත්තටම මේ වීඩියෝ එකේ දැන් ඔයාලා දැන් මගේ මේ ඔපිනියන්ස් එකක් හරි පොයින්ට් එකක් වැරදි නම් ඔයාලා මේකට ඇග්‍රී වෙන්නේ නැත්නම් ඔයාලට ඔයාලගේම පොයින්ට්ස් තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකකින් අර ඩිස්කෂන් ෆෝරම් එකක් වගේ ට්‍රීට් කරන්න ඔයාලගේ ඔපිනියන්ස් ෂෙයා කරන්න ඔයාලගේ එක්ස්පීරියන්සස් තියෙන ඔයාලා අර සිගරට් ස්මෝක් එකට ඇඩික්ට් වෙලා හිටියා නම් ඒක ක්විට් කරපු කෙනෙක් නම් ඔයා ඒක ගැන කියන්න මොකද
ඒක දැකලා තවත් කවුරු හරි මේ දෙයක් ඉගෙන ගන්නේ නේද? Please if you feel like it ඔයාලගේ opinions share කරන්න. මොකද හැමෝගේම opinion එක වැටෙනවා. I'm just a man in front of a mic, right? ඔයාලත් ඔයාලගේ opinion share කරන්න. මේක බලලා let's help each other. Let's heal. අපිට පුළුවන් මේ ලෝකේ heal කරන්න if we work together. So, let's try our best, boys. Boys and girls. දෙපැත්තම දෙපැත්තම කතා කරනවා. මොකද both of you guys watch my channel and you guys support me. ඔයාලා like කරනවා, මගේ videos වල comment කරනවා. ඇත්තටම it actually makes my day. මේ එහෙම දකිද්දි ඇත්තට මටත් මේ වගේ videos කරන්න motivation එක එනවා ඇතුලෙන්. It triggers the dopamine release in my brain. අපි අර කතා කළා වගේ අර motivation එක link කරන dopamine රික වෙනවා. තව මම ආටිකල් එකක් කිව්වා මේ vaping ඒක මාර විදිහට ප්‍රසිද්ධ වෙගෙන යනවා, මාර විදිහට famous වෙගෙන යනවා. More than estimate මම ආටිකල් දෙක තුනක් කියවුවා. සමහර ආටිකල් වල කියලා තියෙනවා 200 million, සමහර ආටිකල් වල කියනවා 500 million. අර range එකක් තියෙන 200 to 500 million. මොකද ඒක වෙන්නේ ගොඩක් vape කරන අය smoking උත් කරනවා. අර දෙකම කරන අය ඉන්නේ නැත්තම් vape විතරක් කරන අය හොයාගන්න අමාරුයි, smoking විතරක් කරන අය හොයාගන්න අමාරුයි. ඉතින් අර ඒක තමයි අර vaping වල side effects උත් කරේ. මේ දෙකම අරව කරාගත්තේ. මගේ මේ පොඩ්කාස්ට් එකේ මේ අරක තමා help understand what you are putting into your body. ඔයා දැනගන්න ඕනේ ඔයා මොකක්ද ඔයාගේ ඇඟට දාගන්න දේ. In this case ඔයා ඔයාගේ ඇඟට දාගන්නේ නිකටින්. නිකටින් කොහොමද ඔයාගේ ඇඟත් එක්ක react කරන්නේ? නිකටින් වල effects මොනවද ඔයාගේ ඇඟේ? ඔයා නිකටින් ඇඟට දාගන්න ක්‍රමය මොකක්ද? ඒක තමයි අපේ දෙවෙනි section එක අපි කතා කරේ method of consumption. ඔයා cigarette smoke කරන්නේ නැත්නම් vape කරනවද, dip in the snuff in the එකම එක 10 පාරක් කියනවා එනොත් but I hope the point went across, right? ඇත්තටම කතා කරොත් my opinion and my relationship with cigarettes or smoking. මම ඇත්තටම වයස 22 වගේ වෙනකන් හිටියා. මොකද මම දැනන් හිටියා මේ මම පොඩි කාලේ ඉඳන් I had a weird childhood, bro. මම ඇත්තටම මේ ඔය research ඔය මේ හැමිල්ටන් මොරිස් කියලා වයිස් එකේ එයා දැන් වයිස් එකෙන් අයින් වුණා. ඒ කාලේ මම හිතන්නේ අවුරුදු 10කට 15 විතර කලින් මෙයා මාරු විදියට මේ වයිස් එකේ ඩොකියුමෙන්ටරිස් කරන්න ගියා. ඉතින් මම එයාගේ ඩොකියුමෙන්ටරිස් අනේ මන්ද මට මාරු විදියට ඇට්‍රැක්ට් වුණා. ඉතින් තමයි මම ඔය සයිකඩෙලික් ජර්නි නැත්නම් ඔය සයිකෝඇක්ටිව් සයිකඩෙලික් කන්ට්‍රෝල් සබ්ස්ටන්සස් ඒකේ ඉන්ට්‍රස්ට් එකක් ආවේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන් පට්ට විදියට රිසර්ච් කරා. ඉතින් එහෙම කරද්දි මට නිකටින් වල හොඳ වගේම නරකක් දැක්කා. සිගරට් ස්මෝක් කරනගේ method of consumption එකේ නරකක් දැක්කා. ඉතින් අර මට පුළුවන් තරම් මම ඒක පුෂ් කර හිටියේ. But once I went to college එකට ගිහලා ඊට පස්සේ මගේ යාළුවොත් එක්ක ඉතින් දන්නවද ඉතින් වෙනවනේ. I started smoking cigarettes and I මම කියන්නේ මම addict වුණා කියලා, but there was a time in my life where every day I was smoking like 5-6 cigarettes a day. එහෙම කාලයක් තිබ්බා. අර අද නවත්තනවා හෙට පටන් ගන්නවා. අද නවත්තනවා හෙට පටන් ගන්නවා. especially මම ලංකාවෙන් එළියේ ඉන්නේ. මම ඉන්න පැත්තේ මේ වහිනවයි සීතලයි ගොඩක් සමයක යවුලක් නැහැ. වහිද්දි සීතලට it's just I don't know why you feel like having a cigarette, right? ඉතින් අර පට්ට අමාරු වෙලා හිටියා මම මේ සිගරට් ස්මෝක් කරන එක නවත්ත ගන්න. ඉතින් මම හිතන්නේ මේ ස්ට්‍රගල් එක ඔතන ඉන්න ගොඩක් අය ෆේස් කරලා ඇති. addiction to cigarettes. nicotine filthy habit එකක්. ඒක ඇත්තටම මේ සිගරට් බොන එකට පුරුදු වුණොත් ඒක කික් කරන්න පට්ට අමාරුයි. ඇත්තටම මම if I'm being honest, for me psychedelics helped me to quit cigarette. Psychedelics මට මාරු විදිහට උදව් කරා අර නිකටින් ඇඩික්ෂන් එක ඕවර්කම් කරන්න. මම ඒක කාටවත් රෙකමෙන්ඩ් කරනවා නෙමෙයි. මම ඒක ප්‍රොමෝට් කරනවත් නෙමෙයි. psychedelic used to help nicotine addiction. මම ඒක ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මම කියන්නේ ඇත්තටම මගේ ජර්නි එක. ඇත්තටම මේ psychedelics ගොඩක් psychedelic කියන්නේ psilocybin mushroom එක ගොඩක් I've had a lot experience with mushrooms. අර ගොඩක් මම ලංකාවෙන් එළියේ. ලංකාවේ මම ඇත්තටම ගොඩක් කාලෙකින් ලංකාවේ එළියේ ඉන්නේ. ඉතින් අර psilocybin වගේ දෙයක් ඇත්තටම මට උදව් කරා මේ මගේ නිකටින් ඇඩික්ෂන් එක කික් කරන්න. ඉතින් ප්ලීස් ඔයාලත් ඔයාලගේ මේ එක්ස්පීරියන්සස් ඔය සිගරට් ඇඩික්ෂන් එක තියෙනවා නම් ඒක කමෙන්ට්ස් වල ෂෙයා කරන්න. ගොඩක් අය මේක රීඩ් කමෙන්ට්ස් උත් ගොඩක් අය රීඩ් කරනවා, මාත් රීඩ් කරනවා. ඉතින් අපි let's get to know each other, right? So yeah. Oh, one more thing මේ මම කලින් කිව්වා මේ අර ලම්පර්ස්ලයි ස්ප්ලිටර්ස්ලයි ගැන එක්ස්ප්ලේන් කරද්දී
මමර ලංකාවේ ඩොක්ටර්ස් ලව ලම් යාලාව දැම්මට ලම්පර්ස් කියන කැටකරි කර හැමදේම එක ගොඩකට දාලා මේ කතා කරන විදිට වර්මන්ගේ සිගරට් එක්සම්පල ගත්තේ සිගරට මෝක් කන කත් කැන්සල් හැදන කියල ඩොක්ටර්ස් කියන ලංකාවේ නිකටනවලට කැන් හැදන කියලා නිකටන ඩොක්ටස් කන දෙකම එක කැටරිකට දාලා මේ කියන කියලා අර ඇත්තරම මං අපි සයින්ස් කැන බැලුත් අර නිකටින්වලට වඩා ගොඩක් සිගරට්ස්වල කාසිනජන්ස් තමා මේ කැන් සාධන්න කියලා අපි කතා කර එවන තර ඩොක්ටර්ස්ලා එහෙම කියන්නේ කියලා කියන්නේ ඇයි කියලා පොඩි අයිඩිය ගන්න පුළුවන් මොකද the method of consumption of nicotine if it's vaping smoking snuffing or dipping ඒවල සයිඩ ෆෙක් අප බැලුව කැන්ස හැදෙනවා කාසින ජර්න්ස් තව එක සිගරට්ටයක් වගේ ජීවිතෙන් පිටිමි කෙරෙක් නං විනාඩි 17ක් කොස් කරනවා ගෑනු කෙනෙක් නං විනාඩි 20ක් කොස් කරනවා ඉතින් මේ ඩොක්ටර්ස්ලා ඔය සිගරට්ස් වල නෙගටිව් හෙල්ත් ඉෆෙක්ට්ස් කැන්සර්ද හාර්ට් ඩිසීස්ද මේ ඔක්කොම යාලා ඇත්තනවා ෆස්ට් හෑන්ඩ් දකින්න අය නේද ඉතින් එහෙම දැකලා අර එයාලා ඉතින් අර if you were in their shoes ඔයාලා ඔය මේ ස්මෝකින් වල නෙගටිව් පැත්තම දකිනනම් අර ජෙනරලි ඔයාගේ ඔපිනියන් එක බයස් වෙන්න පුළුවන් කියන එක පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. එයාලා ලම්ප් කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි අර ඩොක්ටර්ස්ලව ඩීමනයිස් කරන්නේ නැතුව එයාලගේ පැත්තත් අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බලමු. So මම හිතන්නේ I guess that's it for this video. මේ වීඩියෝ එක මම හිතන්නේ පොඩ්ඩක් ලොකු මම මේක ඇත්තටම මේට වඩා ලොකුවට කරන්න හිටියේ. අර හොඳ පැත්ත කතා කරා නරක පැත්ත කතා කරා සිගරට් ඇඩික්ෂන් එකෙන් බේරෙන්න කොහොමද කියලා දාන්න හිටියේ. මම ඇත්තටම මම ඒකට රිසර්ච් කරගෙන මම ගැන පොඩ හොඳට කියවලා තියෙනවා. පොඩ නිකන් ෆ්‍රෙෂ් අප් කරගෙන මේ නෝට්ස් දෙක ටිකක් ලියාගෙන මම මේ පොඩ්කාස්ට් එකම ඔබන්න හිටියේ. එහෙම කරොත් මේ පොඩ්කාස්ට් එක ගොඩක් පැය 3මාරක් 4ක් විතර වෙන්න වෙන්න වෙලා යනවා. මම හිතන්නේ මේ මම මගේ කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් පාදි ගොඩක් අය කියපේවත් තමයි මේ most recent වීඩියෝ එකේ කිව්වා මේ පොඩ්කාස්ට් එක ලොකු වැඩි කියලා. so ඒ හින්දා තමයි මේ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් පොඩියට තියාගන්න මේක මේ හොඳ පැත්ත නරක පැත්ත විතරයි කතා කරන්න කියලා හිතුවේ. ඉස්සරහට මම ඇඩික්ෂන් එක ගැන එපිසෝඩ් එකක් කතා කරන්න හිතන් ඉන්නවා. ඉතින් අර ඒකේ මම ඇත්තට මේවා ගැන කතා කරන්න. මම කලින් කිව්වා ගොඩක් අය මගේ එපිසෝඩ් 10 එකෙන් ගොඩක් අය සජෙස්ට් කරා LSD ගැන කතා කරන්න කියලා. So this will be my 11th episode and 12th episode. මම ඊළඟ සතිය කරන්න හිතන් ඉන්න එක. ඒකේ මම LSD and mushrooms. ඒ කියන්නේ අර psychedelics කොහොමද අපේ brain එකට impact කරන්න කියන එක මම ඒක ගැන කතා කරන්න හිතන් ඉන්නවා. ඒක you can probably expect that in next week. Hopefully if everything goes well. ඒක කරන්න කියලා හිතනවා. ඒකට පස්සේ මම addiction එකට කලින් depression එක ගැන episode එකක් කරන්න කියලා හිතන් ඉන්නවා. මොකද මේ ඔය මම කිව්වේ lumpers and splitters කියලා කතා කරේ අර හැමදේම lump කරන category එකට ඔය depression උත් මාර විදිහට society එකේ hide වෙනවා. මම මේක example එකකින් ඔයාලට explain කරන්න හදන්න. දැන් අපි කියමු මේ කොහොමද මේ කියන්නේ? දැන් ගොඩක් හරි එක්කෙනෙක් ජීවිතේ කාලෙම මේ ළමයා ගෑනු ළමෙක් හරි ඒ ජීවිත කාලෙම මේ ළමයා depressed වෙලා හිටියේ. හරිද? ලංකාවේ mental health එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇත්තටම කතා කරත් ඒක අර වැරදි ඇංගල් එකකින් තමයි ඒක approach කරන්නේ. මේ පොඩ හිතමු අපේ ළමයා ජීවිත කාලෙම drugs මේ depressed වෙලා හිටියේ. once they turn teenage වෙලා එළියට බහින්න ගත්තාම යාල මාරවිදිහට access වෙනවා නේද? ඇත්ත කතා කරමු. ඇත්තටම අපි ලංකාවේ drugs ඒවම නැහැ කිව්වට society එකේ මිනිස්සුන්ට accept කරන්න තියෙනවා. ඉතින් අල්ලන්නේ. ඉතින් ඒ ළමයා කොහොම හරි drugs හම්බුනහම ඒ drugs වල dopamine releases or drugs ඔයාගේ brain එකේ neurotransmitters එක්ක react කරන්න අරගත්තාම ඒ ළමයාට පොඩි drugs වලින් පොඩි සහනයක් එනවා. self medicated කියන අර personally diagnosed depression වලට තමම දන්නේම නැතුව that is called self medication, right? self medicating. ඉතින් drugs use කරද්දී drugs වලින් ඒ ළමයාට සහනයක් එනවා. ඉතින් ඒ drugs use කළා අර ඒ වලට වැටුනොත් ඒ ළමයා ඉතින් ඒ drugs use වලින්ම overdose වෙලා මැරුණොත් ගොඩක් doctorsලා ගොඩක් society එකම කියන්නේ ඔය බලන්න ඔය drugs overdose කරලා බොරුවට නාස්ති වෙච්ච ජීවිතයක් නේද කියලා. අර එතන addiction එක ගැන topic එකකුත් තියෙනවා කතා කරන්න. අර depression ගැනත් කතා කරන්න angle එකක් තියෙනවා. mental health එක ගැනත් angle එකක් තියෙනවා. අර ඒක මම අර කලින් කිව්වා වගේ ඒකත් අර drug overdose කට lump වෙලා අර cause of death එක වැටෙන්නේ අර ඒ ළමයාගේ ජීවිතේ අහිමි වුණේ drugs හින්දා කියලා. depression කියන පැත්ත කතා වෙන්නේ අර ඒ පැත්තත් කතා වෙන්න ඕන. තව example එකක් දෙන්නම්. girl කෙනෙක් depressed වෙලා ඉනවා හොඳටම
ජීවිත කාලෙම ඩිප්‍රෙස්ඩ්ලා ඉන්නවා. ඊට පස්සේ අපි මේ ළඟදී සුයිසයිඩ් කරගත්තේ මේ ළමයෙක් කැම්පස් වල ඉන්න බුලියින් හින්දා. ඒ ළමයාගේ මම හිතන්නේ ඩෙත් සුයිසයිඩ් නෝට් එක ලියලා තිබ්බා. මේ මගේ ජීවිත කාලෙම මට මේ වෙච්ච දේවල් ඉවසලා මේ ඉවස ගන්න බැරිම තැන තමා මම මේක කරාගත්තේ කියලා. ඉතින් මම ගොඩක් තැන්වල දැක්කා මේ ගොඩක් කට්ටිය ඔය රැගින් වලට බයිනවා, බුලියින් වලට බයිනවා. මේ ළමයා මැරුණේ බුලියින් හින්දා රැගින් හින්දා කියලා. එහෙම ඒ කන්වර්සේෂන් එක යන්න ඕන. මොකද මේ නරක දේවල් මේ රැග් කරනවා, බුලි කරනවා කියන්නේ කියලා. But also in the other hand අර mental health depression ගැනත් කතා කරන්න ඕන. ඒ ළමයා කියනවා නේද? ඒ ළමයා ජීවිත කාලෙම මේ ඉවසලා මේ මට ජීවිත කාලෙ මේ වගේ වැඩ වෙන්නේ. You can see ඒ ළමයා depressed life එකක් තමයි ඉඳලා තියෙන්නේ. Suffering to true depression, right? ඉතින් අර මම ඊළඟට කරන්න ඉන්න එපිසෝඩ් එකේ මම කියන්න මම ප්ලෑන් කරන් ඉන්න හිතන් ඉන්නේ ඩිප්‍රෙෂන් එක කොහොමද අපේ බ්‍රේන් එකේ කෙමිකල් ස්ට්‍රක්චර් ගැන කතා කරනවා. අපේ behavioral changes වලට කොහොමද ඉම්පැක්ට් වෙන්නේ, ડિප්‍රෙෂන් වලට දෙන බෙහෙත් මොනවද, ඩොක්ටර් කෙනෙක් කෙනෙක් ගියාම ඩොක්ටර් කොහොමද ඔයාගේ ડિප්‍රෙෂන් අර මල්ටි ලේයර් ඇනාලිසිස් එකක් කරලා අර ඔයාගේ වර්ක් එන්වයරන්මන්ට් එකද නැත්නම් ඔයාගේ හැබිට්ස් ඔයා ඩිප්‍රෙස් කරන නැත්නම් ඔයාගේ ඇත්තටම මේ කෙමිකල් ඉම්බැලන්ස් එකක් තියෙනවද, ඒ ඔක්කොම ඔයාට ඩිප්‍රෙෂන් ගැන මාර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් දෙන්න වෙන විදියට එපිසෝඩ් එකක් කරන්න මම ප්ලෑන් කරන් ඉන්නවා. මොකද මගේ ඒකේ අයිඩියා එක තමයි දැන් ඔයාලා 10 දෙනෙක් 20 දෙනෙක් වුණත් එපිසෝඩ් එක බැලුවොත් ඔයාට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් හොයාගත්තොත් හරි ඩිප්‍රෙස් කෙනෙක්ගේ behavioral change මෙන්න මේක තමයි when compared to normal person. එහෙම වෙලා ඉද්දි ඔයාට ඔයාගේ යාළුවෙක් කතා කරලා bro let's go grab a beer. So when you are in a pub having a beer downing a pint ඔයාට තේරෙනවා මේ මෙයා කතා කරන විදිය, මෙයා ඇක්ට් කරන විදිය, මෙයාගේ behavioral change එකක් තියෙනවා කියලා, නැත්නම් අර depressive symptoms එයාගෙන් පේනවා කියලා ඔයාට පොඩි idea එකක් තියෙනවා නම් ඔයාට ඇත්තටම මම recommend කරන්නේ bro I think you should go see a therapist or you should get help කියලා අර ඔයාට අර ඒ මනුස්සයාට අර උදව් කරන අතක් extend කරන්න පුළුවන් නේද? මොකද මේ I've experienced මම මේක experience කරලා තියෙනවා ජීවිතේ. මම හිතන්නේ ගොඩක් අය මේක in some point of time මම හිතන්නේ ගොඩක් අය මේක experience කරලා තියෙනවා නැත්නම් ඉස්සරහට experience කරයි. අර ડિප්‍රෙෂන් ඔයාගේ අර mental health එකත් එක්ක battle කරන කෙනෙක් ඔයාට කතා කරලා ඔයාගෙන් උදව්ව ඉල්ලනවා. අර එහෙම ඉන්න කට්ටිය කෙලින්ම කියලා මචං මට උදව් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ. අර ඒ ලැජ්ජාවයි මොකද mental health කියන එක අර mental illness කියන එක නිකන් අර චාටර් වගේ නිකන් එහෙම කවුරුත් ගණන් ගන්න නැති තැනකට දාලා තියෙන්නේ. ඉතින් අර එහෙම තියෙන සොසයිටි එකේ ඇත්තටම කෙලින් උදව් ඉල්ලන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් අර ඒ උදව් ඉල්ලන්නේ අර කොහොමද කියන්නේ අර හැංගිලා තමයි මේ උදව් ඉල්ලන්නේ. ඊට පස්සේ ඉතින් ඒ ළම උදව් ඉල්ලලා ඔයාට ඒ වෙලේ තේරෙන්නේ නැහැ. ඔයා ඇත්තටම දන්නේ නැහැ මේ ළමයා උදව් ඉල්ලන්නේ කියලා. නැත්නම් ඔයාට ඒ වෙලේ නෝට් වෙන්නෙත් නැහැ. Sometimes it's God forsake නරක දෙයක් වුණොත් if he decide to take his own life යාර මේ ඔක්කොම එපාලා ඇති කියලා හිතනොත් like ඔය කැම්පස් එකේ ළමයට වුණා වගේ පස්සේ ජීවිතේ දවසක ඔයාට තේරෙනවා අප්පච්චියා මේ මිනිස්සයා මගේ හරියදා කතරෑ කතා කරලා මේ මගේ උදව්ව නේද ඉල්ලුවේ මම මෝඩ වැඩි මේ මට මෝඩ I was too dumb to understand it I was too dumb to notice it කියලා ඒ feeling එක it will eat you alive for a very long time. I know how it feels. මම හිතන්නේ ගොඩක් කට්ටිය මේක දැනගෙන නැති නැත්නම් it's a part of life. ඒක ගොඩක් කට්ටිය මේක feel වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවෙන්න වෙන විදිහට තමයි මම මගේ ඉස්සරහට මේ එපිසෝඩ් එක කරන්න හිතන් ඉන්නේ. So ඕක තමයි මගේ මේ ඉස්සරහට තියෙන plans. ඔයාලා මම හිතන්නේ මම මේ එපිසෝඩ් එක ගොඩක් වැඩිපුර කියුවත් එක්කලා තමයි මේ yeah so ඔයාලා මේ එපිසෝඩ් එක ඉවර වෙනකම් බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න. I read all the comments. මේ like එකක් දාන්න, subscribe කරන්න. මගේ the algorithm codes will help me promote my content. මම මේ වීඩියෝ එකේ පුළුවන් තරම් අඩුවෙන් ඉංග්‍රීසි කතා කරලා ගොඩක් සිංහලෙන් කරන්න තමයි හිටියේ. මටම තේරෙනවා පොඩ්ඩක් අර ඉංග්‍රීසි වලින් කියුණා කියලා. මම මේක I'm working on it. මම අර තව එපිසෝඩ්ස් ටිකක් ඉස්සරහට දාති. ඒක මම හිතන් ඉන්නේ ඒක පොඩ්ඩක් ඉස්සරහට මේ අඩු වෙයි. අඩු වෙන්න ඕන. මොකද මේ මගේ ඔඩියන්ස් එක මම ශ්‍රී ලංකන් ඔඩියන්ස් එක තමයි ටාගට්. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකට තමයි මට මේ knowledge එක ගේන්න ඕනේ. ඉතින් අර ශ්‍රී ලංකන් ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් කතා කරන්න ඕනේ. නැත්තම් මේ ඉංග්‍රීසි වලින් කතා කරලා තේරුවන්නේ නැහැ. කමෙන්ට්ස් වල ඇත්තටම ඒක valid point එකක්. It's a very good point and very good advice. Thank you for telling me that. මම මේක මේ ඇත්තටම මේ I'm working on it.
සෝ ඉස්සරට එපිසෝඩ්ල ඉම්පරමට එකත්තියේ ඕල ඇතරම කමෙන්සල දාන්න ඉම්පරෝධ නැත්තං මේ හුකන්නට කියන දෙයන්න ඔයි සිංහලින් කියෝන් කියවන්න කියන එක අහන්න එකම එක කියවනවා ඉංගලිෂලින් කියලා එකයි සිංහලෙම කියවනවා මේ ඒමරි දාන්න already it's okay bro I don't take things personal share your opinions you know මට මගේ opinion share කරන්න පුළුවන් ඔයාට වගේ opinion share කරන්න පුළුවන් comment section එකේ just type whatever you want it's going to help my algorithm as well and also I can see your comments I'll make a balance opinions වගේ opinions තේරෙනවා it can help someone you know yeah I think that's it for this අද මේ වීඩියෝ එකට මම හිතන්නේ මෙච්චර තමයි තියෙන්නේ මේ වීඩියෝ පොඩ්ඩක් වැඩිපුර ලොකුවට එයි ඇත්තටම මේ මගේ අයිඩියා එකක් තියෙනවා මේ පොඩ්කාස්ට් එක වීඩියෝ ෆෝම් එකක නැතුව ඔඩියෝ ෆෝම් එකේ විතරක් Spotify එකේ විතරක් රිලීස් කරන්න මොකද මේ වීඩියෝ මම ඇත්තටම I'm not a very tech person right මේ පොඩි කාලේ IT එක පුළුවන් මට as I get older මට මේ ඇත්තටම ඔය ටෙක්නොලොජි එක ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ මම මේ එඩිටිං වල හෙන්න ගේමක් දීලා මේ දෙක කම්බයින් කරන්නේ එතකොට තමයි ඔය ගොඩක් අය ඕඩියෝ එක අවුල් කිව්වා අර ගොඩක් out of sync තියෙනවා මේ ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරනවා නම් let me know මම YouTube එක දාගෙන යන්න if not I wouldn't mind posting it on Spotify only the audio as a podcast I think yeah let me know how you guys like it මම ඒක එහෙම බලලා මම මේ adjust කරන්නම් so yeah I guess that's it for today's video දැන් වෙලාව මෙහෙ 9 අමාරයි රෑ සෙනසුරාදා රෑ so මම හිතන්නේ මට මේක අද රෑ edit කරලා ඉවර කරොත් අද රෑ මට upload වෙන්න දැම්ම හැකි මොකද මට මම I work like 5 days a week සමහර වෙලාවට part time job එකකුත් කරනවා ඒක live work like 6 sometimes 7 days a week මේ අදත් මේ වැඩ අද නෑ අද මං ගෙදර හිටියේ මං කලින් එපිසෝඩ් එකේ වැඩ ඉවරලා ඇවිල්ලා මහා රෑ කම් මේ මහන්සියෙන් තමයි කරේ but ඒක අවුලකුත් නෑ මොකද මේ I did my research and I know what I'm talking about right නිකන් ඔය බොරු කියන නෙමෙයිනේ මේ yeah so if you guys really like this show some love it really means a lot or ඇත්තම comments කරලා තියෙනවා keep going and this and that ඇත්තම it really touches my heart it really motivates me අර ඇත්තම කවුරු කෙනෙක් මැරතන් එකක් දුවද්දි එයාගේ වටින කට්ටිය clap කරද්දි යාට දුවන්න කියද්දි ඒත් පොඩි boost එකක් දෙනවා නේද I feel like it helps me as well so yeah man keep up the good work keep learning keep helping each other වගේ වටිනාට උදව් කරන්න ඉගෙන ගන්න keep learning and yeah let's try to make this world a better place than we found it right and I guess that's it for today's video ඊළඟ වීඩියෝ එක මම next week දාන්න තමයි හිතාගෙන ඉන්නේ so till then peace